පරිගණක සාක්ෂරතාවය කියන දේ අපි මේ වර්තමාන ලෝකයේත් එක්ක මේ දියුණු වෙන ලෝකයේත් එක්ක පරිගණක සාක්ෂරතාවය කියන දේ ගැන කතා කරොත් අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. පරිගණකය කියන දේ ගැන විතරක් ඉගෙන ගත්තට පරිගණකයෙන් අපි වැඩ කරන්නේ කොහොමද? අපේ එදිනෙදා කටයුතු වලට කොහොමද මේ පරිගණක උපාංග භාවිතා කරන්න කියන එක අපි ඉගෙන ගත්තට අපිට මේ තාක්ෂණයත් එක්ක එක්තරා ඩ්‍රෝබැක් එකක් හැමතිස්සෙම හම්බ වෙනවා. ඒ තමයි සිකියුරිටි කියන ෆැක්ට් එක, ආරක්ෂාව. පරිගණක ශාස්ත්‍රය ඇතුලේ, පරිගණක තාක්ෂණය ඇතුලේ මේ සිකියුරිටි කියන ෆැක්ට් එක සෑහෙන්න ක්‍රිටිකල්. එහෙම මම කියන්නේ ඇයි කියන එක මේ ප්‍රසන්ටේෂන් එක ඉස්සරහට කතා කරගෙන යද්දී අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් ගේ අනිවාර්යයෙන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ the benefits of understanding cyber threats and defense. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයට අදාළ ආරක්ෂාව අපි හරියට දැනගන්න එක සහ ඒ තොරතුරු තාක්ෂණයට අදාළ ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්න කොහොමද කියන එක ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක කොච්චර ක්‍රිටිකල්ද කියන එක මම හිතනවා මේ සෙෂන් එක ඉවරනාට පස්සේ මොන හරි දෙයක් අපි හැමෝගෙම ඔළුව ඇතුලේ අන්තිමට ඉතුරු වෙලා තියෙයි කියලා. කතන්දරයක් කියලා පටන් ගන්න යන්නේ. කොහොමද ඩොලර් මිලියන 81ක් ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන් එකකින් හොරකම් කරන්නේ ස්ටෙප් බයි ස්ටෙප් ෆුල් ගයිඩ් එක දෙනවා. ඇත්තටම මෙතනදී අපි කතා කරන්න යන්නේ එක්තරා සිනාරියෝ එකක් මේ ෆයිනෑන්ෂියල් සෙක්ටර් එක ඇතුලේ දැනට ලෝකේ වෙලා තියෙන සයිබර් ඇටැක්ස් වලින් හොඳටම ප්ලෑන් කළා සහ හයස්ට්ම ඇකියුරසි එකකින් සක්සස් රේට් එකක් වෙච්ච සක්සස්ෆුල් වෙච්ච බංගලාදේශයේ සෙන්ට්‍රල් බැංක් එකට අවුරුදු 2ක් ප්ලෑන් කළා කොහොමද සයිබර් ප්‍රහාරයක් එල්ල වෙලා ඩොලර් මිලියන 81ක් ඒ බැංකුවෙන් එළියට ගියේ කියන එක ගැන තමයි අපි මෙතනදී කතා කරන්න යන්නේ. හරි. 2016 පෙබරවාරි මාසේ 7 වෙනිදා බංගලාදේශයේ සෙන්ට්‍රල් බැංක් එකේ අපි දන්නවා බංගලාදේශයේ සතිය පටන් ගන්න හරියටම ඉරිදා. අපේ සඳුදා කියන්නේ ඒගොල්ලන්ගේ ඉරිදා. එයාලගේ සතියන්තේ පටන් ගන්නේ බ්‍රහස්පතින්දා වැඩ ඉවර වෙනවා. සිකුරාදා සෙනසුරාදා කියන දවස් දෙකේ සතියන්තේ අරගෙන ඉරිදා තමයි සතිය පටන් ගන්න. ඉතින් පෙබරවාරි 7 වෙනිදා 2016 පෙබරවාරි 7 වෙනිදා ඉරිදා කියන දවසේ බැංකුවට සාමාන්‍ය දවසක්. ඒ සාමාන්‍ය දවසේදී බැංකුවේ ඩිරෙක්ටර් විදිහට කටයුතු කරන සුබාර් බින් පුඩා. ඒ ඩිරෙක්ටර් මහත්තයා බැංකුවට එන්නේ බැංකුව ඇතුලේ පොඩි ප්‍රශ්නයක් තියෙන එන්වයරන්මන්ට් එකකදී. බැංකුවේ තියෙන ප්‍රින්ටරයක්. මේ ප්‍රින්ටර් එක තමයි බැංකුවේ තියෙන වැදගත්ම සහ ක්‍රිටිකල්ම ප්‍රින්ටරේ. මම එහෙම කියන්නේ මේක SMS ප්‍රින්ටරයක් නෙමෙයි. මේකේ මොකද්ද වෙන්නේ කියන එක තව ඉස්සරහට යද්දී අපිට කතා කරන්න පුළුවන්. මේ ප්‍රින්ටර් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බැංකුව ඇතුලේ බංග්ලාදේශ සෙන්ට්‍රල් බැංක් එක ඇතුලේ සිද්ධ වෙන ස්විෆ්ට් ට්‍රාන්සැක්ෂන්. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් බැංක් ට්‍රාන්සැක්ෂන් වල ලොග්ස් එකතු කරන්න. වෙන ඇක්ටිවිටීස් print කළා ඒගොල්ලෝ ඔටෝමැටික් සිස්ටම් එකක් විදිහට මේ printer එක පාවිච්චි කරනවා. ඒ printer එක මේගොල්ලෝ පාවිච්චි කරේ ඒ අයගේ ඒ බැංකුව ඇතුලේ සිද්ධ වෙන ඉන්ටර්නැෂනල් money transactions logs විදිහට එකතු කරලා තියාගන්න. ඉතින් අපේ ඩිරෙක්ටර් මහත්තයා එදා බැංකුවට එන්නේ ප්‍රශ්නයක් එක්ක කියලා කිව්වනේ. ඒ ප්‍රශ්නේ තමයි මේ print එක වැඩ කරන්නේ නැහැ. print එක ජෑම් වෙලා තියෙන්නේ. printerේ වැඩ කරන්නේ නැහැ කියන ප්‍රශ්නෙත් එක්ක මේගොල්ලෝ මේ printerේ ටික ටික ට්‍රබල් ෂූට් කරන්න ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝ මේ print එක ට්‍රබල් ෂූට් කළා මෙතන මොකද්ද ප්‍රශ්නේ කියලා හොයන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගෙන යද්දී එකපාරටම print එකේ queue එකේ හිර වෙලා තිබ්බ transaction logs 32ක් 32 වටිනාකම කිව්වොත් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක transaction 32ක queue එකේ හිර වෙලා තිබ්බ logs වගේක් එක දිගට print වෙන්න ගන්නවා. මේගොල්ලෝ ඊට පස්සේ බලනවා මොකක් හරි මෙතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේක මේව සාමාන්‍ය වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේගොල්ලෝ දැනුවත්ව කිසිම වෙලාවක මේ වගේ ට්‍රාන්සැක්ෂන්ස් වෙලත් නැහැ. සහ මෙච්චර මුදල් ප්‍රමාණයක් එකපාර මෙහෙම ට්‍රාන්සැක්ෂන් කරන්න කියන කමාන්ඩ් කිසිම වෙලාවක බංගලාදේශ සෙන්ට්‍රල් බැංක් එකෙන් ඉෂුව කරලා තිබ්බේ නැහැ. ඉතින් මේගොල්ලෝ මේ ප්‍රශ්නේ මොකද්ද කියලා හොයාගෙන යද්දී නිව්යෝක් වල තියෙනවා ෆෙඩරල් රිසර්ව් එක.
ඒ කියන්නේ බංගලාදේශයට අදාළ සියලුම මුදල් තැන්පත් වෙලා තියෙන ඒවා මැනේජ් කරන නිව්යෝක් වල තියෙන ෆෙඩරල් රිසර්ව් එකකින් ෆෙඩරල් රිසර්ව් එකට ඇත්තටම බංගලාදේශයේ රික්වෙස්ට් වගේක් ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ account එකේ තියෙන සල්ලි ඩොලර් බිලියන 1කට සමාන ප්‍රමාණයක් ප්‍රයිවට් accounts වලට transaction complete කරන්න කියලා බංගලාදේශයේ සෙන්ට්‍රල් බැංක් එකෙන් රික්වෙස්ට් කරා කියන එක ඒගොල්ලෝ දකිනවා. ඉතින් සෙන්ට්‍රල් බැංක් එකෙන් එහෙම යාපු රික්වෙස්ට් ටික මේගොල්ලෝ කතා කරනවා ෆෙඩරල් රිසර්ව් එකත් එක්ක හැමෝම කලබල වෙනවා. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔහොම තමයි මෙතනදී ඇටැක් එකක් උනා කියන ෆැක්ට් එක මේගොල්ලෝ කතන්දරය ඇතුළට ගේන්නේ. හරි. මේක උනේ කොහොමද? කතාව පටන් ගන්නේ හරි ලස්සන විදිහකට. අපි මේ ඇටැක් එක කතා කරන්නේ 2016. 2016 පෙබරවාරි මාසේ 7 වෙනිදා වෙච්ච මේ සිද්ධිය අවුරුද්දක් පිටිපස්සට යනවා. හරියටම. ඒ කියන්නේ 2015 ජනවාරි මාසෙදී බංගලාදේශයේ සෙන්ට්‍රල් බැංක් එකේ people management ඒ කියන්නේ human resource management කරන ඒ ඩිපාර්ට්මන්ට් එකට CVs වගේක් එනවා. ඒ CVs වගේ එන්නේ ඊමේල් එකක් විදිහට. ඒ කියන්නේ HR ඩිපාර්ට්මන්ට් එකේ තියෙන වැඩ කරන පිරිසකට CVs වගේක් එනවා. බංගලාදේශයේ බැංකුවේ තියෙන මොකක් හරි පොසිෂන් එකකට ඇප්ලයි කරන විදිහට CVs වගේක් එනවා. හරි සාමාන්‍ය දෙයක් මේක. අපි මේ කතා කරන අවුරුද්ද හොඳට මතක තියාගන්න 2014 2015 2016 ඔය කාල වකවානුව. ඉතින් මේක හරි සාමාන්‍ය දෙයක්. මේගොල්ලෝ මේ CV එක ඕපන් කරලා බලනවා. මේක ඕපන් කරලා බැලුවාම මේගොල්ලෝ දකිනවා ඒගොල්ලන්ගේ තියෙන ජූනියර් ඔෆිසර් පොසිෂන් එකකට ඇප්ලයි කරලා එවපු CVs වගේක් තමයි zip ෆයිල් එකක් විදිහට මෙතනදී ඒගොල්ලන්ට එකතු වෙලා තිබ්බේ. ඉතින් මේ zip ෆයිල් එක මේගොල්ලෝ ඕපන් කරාට පස්සේ මේගොල්ලෝ නොදුනුවත්වම මේගොල්ලන්ගේ කම්පියුටර් නෙට්වර්ක් එක ඇතුළට එක්තරා දෙයක් ඇතුළත් වෙනවා. මැල්වැර් එකක්. මැල්වැර් එකක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සරහට කතා කරමු. මැල්වැර් එකක් ඇතුළත් වෙනවා. මේ zip ෆයිල් එකක් විදිහට එන CV ටික මේගොල්ලෝ දන්නේ නැතුව හරි සාමාන්‍ය විදිහට ඕපන් කරනවා. ඕපන් කළා මේගොල්ලෝ ඒ ඇප්ලිකේෂන් රිවිව් කරන්නේ නැති ඒගොල්ලන්ගේ වෙන ප්‍රොසෙස් එක වෙනවා. ඒ වුණාට මේගොල්ලෝ දන්නේ නැහැ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඔටෝමැටිකලි මේ CVs වලින් එක්තරා මැලිෂියස් ප්‍රෝග්‍රෑම් එකක් මේගොල්ලන්ගේ නෙට්වර්ක් එකේ PCs වලට ඉන්ස්ටෝල් වෙන්න පටන් අරන්. එක තැනකින් පටන් ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක මුළු නෙට්වර්ක් එකම through ඔටෝමැටිකලි ඉන්ස්ටොලේෂන්ස් කරගෙන නෙට්වර්ක් එකේ තියෙන මැෂින්ස් ටික ඔටෝමැටිකලි කම්ප්‍රොමයිස් කරගෙන දන්නේම නැති සොෆ්ට්වෙයාර් එකක් ඒගොල්ලන්ගේ මැෂින් එක ඇතුළට ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් මේ මැල්වැර් එක ගැන කතා කරොත් මේක එසේ මෙසේ මැල්වැර් එකක් නෙවෙයි. ඇත්තටම කිව්වොත් මේ මැල්වැර් එක ඩිවලොප් කරලා තියෙන්නේ විශේෂ කාර්යයන් සම්පූර්ණ කරගන්න. මොනවද මේ දේවල්? මේ මැල්වැර් එක ඩිවලොප් කරන්නේ අංක එකටම බැංක් එකේ එම්ප්ලොයිස්ලාගේ ෆයිල්ස් මොනවද? ට්‍රාන්ස්ෆර් කරන ෆයිල්ස් මොනවද කියලා ට්‍රැක් කරගන්න. ඊට පස්සේ බැංක් එකේ එම්ප්ලොයිස්ලා කතා කරන්නේ කාටද? කෝල් ගන්න කාටද කියලා ට්‍රැක් කරගන්න සහ කොච්චර ඇඩ්වාන්ස්ද කියනවා නම් ඒ කාලේ හැටියට මේ ආපු මැල්වැර් එක එයාලගේ PC එකේ ලයිව් ටයිප් කරන දේ පවා මේ මැල්වැර් එකෙන් මැල්වැර් එක එවපු කට්ටියට කමියුනිකේට් වෙන විදිහට තමයි මේ සොෆ්ට්වෙයාර් එක හරිම ඇඩ්වාන්ස් විදිහට දියුණු කරලා තිබ්බේ. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ සිකියුරිටි මෙෂර්ස් බයිපාස් කරගෙන සහ බැංක් එක ඇතුලේ වෙන හැම දෙයක්ම ඒගොල්ලන්ගේ නෙට්වර්ක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකේ ආකිටෙක්ට් එකම සම්පූර්ණයෙන්ම 100% දැනගන්න පුළුවන් වෙන ලෙවල් එකකට තමයි මේ මැල්වැර් එක ඩිවලොප් කරලා තිබ්බේ. හරි. දැන් අපි මැල්වැර් එකත් බැංකුවට දාලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ඇටැක් එක ඇතුලේ ක්‍රිටිකල්ම රෝල් එකක් ප්ලේ කරපු එක්තරා ප්‍රෝග්‍රෑම් එකක් ගැන. Swift network එක. Swift කියන්නේ Society of Worldwide Internet Financial Communication. මේ Swift එක ගැන අහලා ඇති අනිවාර්යෙන් දන්නවා ඇති. මේ Swift network එක මේ software එක මේ පද්ධතිය මේගොල්ලෝ පාවිච්චි කරන්නේ international transactions වෙද්දී ඒ transactions වල වෙන authenticity එක, integrity එක සහ confidentiality කියන ඒ factors ආරක්ෂා වෙන විදිහට හරියට කමියුනිකේෂන් එක වෙන්න. ඒ කියන්නේ අපි දැන්ට පාවිච්චි කරන බැංකින් ට්‍රාන්සැක්ෂන් ඇප්ලිකේෂන් එකක් කියලා හිතන්න. ඒ කියන්නේ හැබැයි මේ ඇප්ලිකේෂන් එකේ විශේෂත්වය තමයි මේක පාවිච්චි කරන්නේ බැංකුව අතර. ඒ කියන්නේ මේ ඩිවලොප් කරලා තියෙන ඇප්ලිකේෂන් එක ෆෙඩරල් බැංක්ස් අතර මනි ට්‍රාන්ස්ෆර් කරන්න ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන්ස් වලට පාවිච්චි කරන ඇප්ලිකේෂන් එකක්. මේ ඇප්ලිකේෂන් එක ඒ කාලේ වෙනකොට තිබ්බ highestම security standards වලට මැච් වෙන විදිහට තමයි ඩිවලොප් කරලා තිබ්බේ. ඒ කියන්නේ මේ Swift network එක මේ
ඩිවලොප් කරපු කට්ටිය සහ ඒ කාලේ තිබ්බ බැංකු වලින් තහවුරු කරලා තිබ්බා කිසිම වෙලාවක කාටවත් ඇතුළට කඩාගෙන එන්න බෑ කියන ෆැක්ට් එක. ඒ කියන්නේ මේ Swift network එක impenetrable. කාටවත් මේ සිස්ටම් එක ඩැමේජ් කරන්න බෑ, සිස්ටම් එකට ඇටැක් කරන්න බෑ කියන එක මේගොල්ලෝ තහවුරු කරලා තිබ්බා. ඒ වුණාට කොහොම හරි අපේ මේ කතන්දරය ඇතුළේදී මේ ඇටැක් එක ඉනිෂියේට් කරන කට්ටිය කොහොම හරි විදියක් හොයාගන්නවා මේ Swift network එක access කරන්න. මොකද මේ බැංකුව ඇතුලේ මේ Swift network එක සහ අපි මෙතනදී කතා කරපු පළවෙනි print එක මේ තුනම සෑහෙන්න critical role එකක් මෙතනින් ඉස්සරහට play කරනවා. කොහොම හරි attackersලා ඒගොල්ලන්ට ඇතුළට දාපු malware එකෙන් ඒගොල්ලෝ විදියක් හොයාගන්නවා Swift network එකේ බංගලාදේශ Central Bank එකට අදාළ credentials ඒ බංගලාදේශ Central Bank එකකින් යන request එක ඒ විදිහටම simulate කරන්න එයාලා ඒක ඒ විදිහටම සිමියුලේට් කළා මේ Swift network එක කොහොම හරි අතඋඩ කඩාගෙන යනවා. හරි. ඊළඟට අපිට එනවා ප්‍රශ්නයක්. ඇයි මේක බංගලාදේශයේම ටාගට් කරලා බංගලාදේශ සෙන්ට්‍රල් බැංක් එකම ටාගට් කරලා මේ ඇටැක් එක සිදු වෙන්නේ කියන එක. ඇයි මෙහෙම වුනේ? මං කලින් කිව්වා කාලවකවානුව. ඒ 2014 2015 2016 ඒ සීසන් එක තමයි බංගලාදේශයේ ආර්ථිකමය වශයෙන් නැගිටින්න පටන් ගත්ත කාලේ. ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් සෙක්ටර් එකේ දියුණුවක් වෙන්න පටන් ගත්ත කාලේ තමයි මේ 2014 2015 2016 කියන අවුරුදු කිහිපය. මේ අවුරුදු කිහිපයේදී ෆයිනෑන්ෂියල් සෙක්ටර් එක දියුණු වෙනවත් වගේම ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂියල් සෙක්ටර් එකට පාවිච්චි කරන පරිගණක පද්ධති තොරතුරු තාක්ෂණය දියුණු වෙන්න පටන් ගත්තා. හැබැයි බංගලාදේශයට අමතක වෙලා තිබ්බා හැමදේම කොහොම දියුණු කරත් කම්පියුටර්ස් කොච්චර ලෙවල් එකකට අප්ග්‍රේඩ් කරත් ඒ හා සමානව සිකියුරිටි කියන ෆැක්ට් එකත් අප්ග්‍රේඩ් කරන්න ඕනේ කියන එක. ඒගොල්ලන්ට අමතක වෙලා තිබ්බා දියුණු වෙන්න පටන් ගත්ත විතරයි සම්පූර්ණයෙන්ම එයාලගේ ආර්ථිකය දියුණු වෙන කාලවකවානුවේදී එයාලගේ ෆයිනෑන්ෂියල් ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙන කාලවකවානුවකදී එයාලට අමතක වෙනවා ඒ හා සමානව ඒ හා පැරලලි සයිබර් සිකියුරිටි කියන ෆැක්ට් එක මේ කතන්දරේ ඇතුළට ගේන්න. ඉතින් ඒගොල්ලන්ගේ තිබ්බ සිස්ටම් සෑහෙන අවුට්ඩේටඩ්. සිස්ටම් කවුන්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඒවයි වල්නරබිලිටිස් තිබිලා තියෙනවා. ඒ කිසිම වෙලාවක මේගොල්ලෝ ඒවා ෆික්ස් කරන දේවල් වලට අවධානය යොමු කළේ නැහැ. මේගොල්ලන්ගේ දියුණුව ගැන විතරයි ඒ කාලේදී සමස්තයක් වශයෙන් මුළු බංගලාදේශයේම ෆයිනෑන්ෂියල් සෙක්ටර් එක ඇතුලේ ඔළුවේ තිබිලා තියෙනවා. හරි. උත්තරේ කිව්වා හරි සාමාන්‍යයි. දියුණු වෙමින් පවතිච්ච රටක් ඒ රට දියුණු වෙන අතරවාරයේදී තමයි මේ බංගලාදේශය මේ ඇටැක් එකට මුහුණ පාන්නේ. ඊට පස්සේ මෙතනින් එහාට ගියාම හරියටම අවුරුද්දක් යනකම් මේ හැකර්ස්ලා කිසිම අවස්ථාවකදී කිසිම විදියකින් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. මේ ඇටැක් එක ඉනිෂියේට් කරන්නේ නැහැ. ඇයි කියලා කිව්වොත් මෙයාලා මුලින් එපු මැල්වෙයාර් එකෙන් අර ඊමේල් එකේ ඇටැච්මන්ට් එකක් විදියට එවපු CVs ටික ඇතුළේ හැංගිලා තිබ්බ මැල්වෙයාර් එකෙන් මෙයාලා මුලින්ම කරේ බංගලාදේශයේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. ඒ බැංක් එකේ තියෙන නෙට්වර්ක් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක මැප් කරගන්න එක. ඒ කියන්නේ මෙයාලා සම්පූර්ණයෙන්ම කටයුතු කළේ එයාලගේ නෙට්වර්ක් එකේ වැඩ කරන්නේ කොහොමද, එම්ප්ලොයිස්ලා හැසිරෙන්නේ කොහොමද සහ ඒගොල්ලන්ගේ ක්‍රෙඩෙන්ෂියල්ස් කොහොමද වැඩ කරන්නේ කියන එක විස්තර එකතු කරගන්න. මේගොල්ලෝ අවුරුද්දක කාලයක් මේක මොනිටර් කරගෙන යද්දී මම කලින් කතා කළා මේ ප්‍රින්ටරයක් කියන ෆැක්ට් එකක් ප්‍රින්ටරයක් මේ කතන්දරය ඇතුලේ සෑහෙන ක්‍රිටිකල් රෝල් එකක් ප්ලේ කරනවා කියන එක. මේ ප්‍රින්ටරේ ගැන කියලාම තමයි මුලින්ම මම කතාව පටන් ගත්තේ. මේ ප්‍රින්ට් එක ඇත්තටම මේ බංගලාදේශයේ සෙන්ට්‍රල් බැංක් එක මේ ප්‍රින්ට් එක පාවිච්චි කරේ මොකටද කියනවා නම් මං කලින් කිව්වා ඒගොල්ලන්ගේ වෙන ස්විෆ්ට් ට්‍රාන්සැක්ෂන්ස් සේරම ලොග් විදිහට ගන්න. මේ ට්‍රාන්සැක්ෂන්ස් ටික හරියට ප්‍රින්ට් එකේ ඇතුලේදී ප්‍රින්ට් වෙනවද කියන එක බලන්න මේ බංගලාදේශයේ වෙනම පිරිසක් හිටියා සෙන්ට්‍රල් බැංක් එක ඇතුලේ මොනිටරින් ටීම් එකක් හිටියා මේ වෙන ඇක්ටිවිටීස් ටික හරියට ලොග්ස් ටික වෙනවද කියලා බලන්න. හැබැයි මේ ඇටැක් එක කරපු බංගලාදේශයේ සෙන්ට්‍රල් බැංක් එකට ඇටැක් එක කරපු ඒ හැකර්ස්ලට පුළුවන් වුණා ඒ වෙන සේරම ට්‍රාන්සැක්ෂන්ස් ඔටෝමැටික් සිස්ටම් එකෙන් අප්‍රූව් වෙලා වෙන ට්‍රාන්සැක්ෂන්ස් වලට අදාළව එන ලොග්ස් ටික ප්‍රින්ට් එක ඇතුලෙන් ප්‍රින්ට් වෙන එක නවත්තන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රින්ට් එක ජෑම් කරනවා. ප්‍රින්ට් එක ජෑම් කළාට පස්සේ කට්ටිය කලබල වෙනවා. ප්‍රින්ට් එක වැඩ කරන්නේ නැහැ කියන එක. මොකද මේගොල්ලෝ දකින්නේ නැහැ ඒගොල්ලන්ගේ හાર્ඩ් කෝඩඩ් ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට් වලට ගන්න ලොග්ස් වලට අමතරව එතනින් එහාට ඔටෝමැටික් ප්‍රොසෙස් එකක් රන් වෙන හින්දා ලොග්ස් ටික නැතුව
මොකද කරන්නේ කියන එක මේගොල්ලන්ගේ ඔළුවේ කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. මේගොල්ලෝ මහන්සි වෙන්නේ මේ එර එක හදන්න. හරි. එතනින් එහාට කතා කරමු මේ හැකර්ස්ලා කොහොමද මේ බැංකුවෙන් සල්ලි එළියට ගන්න කියන එක. මෙන්න මෙතෙන්දි තමා හරිම ක්‍රිටිකල් සහ වැදගත්ම සාධකයක් මේ කතාවට එකතු වෙන්නේ. බංගලාදේශයේ බැංකුවෙන් මේ හැකර්ස්ලා මම කලින් කිව්වා වගේ සමස්ත ට්‍රාන්සැක්ෂන්ස් 35ක් ඩොලර් බිලියනයකට ආසන්න මුදලකට සමාන මුදලක්. 930 ගාණක් මට හරියට මතක විදිහට කිව්වොත්. ඒ සල්ලි එලියට අදින්න ට්‍රාන්සැක්ෂන් 35ක් ඔටෝමැටිකලි රික්වෙස්ට් කරලා තිබ්බා. ඒගොල්ලෝ සක්සස්ෆුලි ට්‍රාන්සැක්ෂන්ස් 35ක් කරලා තිබ්බා. හැබැයි ඩොලර් බිලියනයක් අදින්න ප්ලෑන් කරපු මේ ඇටැක් එක මිලියන 80කට සීමා වුණේ කියන එක තව ඉස්සරහට කතා කරනවා. මෙතනදී සක්සස්ෆුලි ට්‍රාන්සැක්ෂන්ස් ස්විෆ්ට් නෙට්වර්ක් එකෙන් අප්‍රූව් වෙලා ෆෙඩරල් නිව්යෝක් වල ෆෙඩරල් රිසර්ව් එකෙන් අප්‍රූව් වෙච්ච ට්‍රාන්සැක්ෂන්ස් තිබ්බේ 5යි. මේ ට්‍රාන්සැක්ෂන්ස් පහෙන් 4ක් accounts 4ක් මේගොල්ලෝ හදලා තිබ්බා පිලිපීනේ තියෙන RCBA කියන බැංකුවට. මේ බැංකුවේ personal accounts 5ක් ඩොලර් 500ක් ගානේ බැර කරලා ඕපන් කරලා තිබ්බ personal account 4ක් මේ RCBA කියන බැංකුව ඇතුලේ පිලිපීනේ තියෙන බැංකුව ඇතුලේ මේගොල්ලෝ හදලා තිබ්බා. එතකොට ප්‍රශ්නයක් එනවා මේ 5 වෙනි account එක කොහෙද තිබ්බ කියන එක. හරියටම කියනවා නම් මේ 5 වෙනි account එක ශ්‍රී ලංකාවට තමා මැප් කරලා තියෙන්නේ. මේ 5 වෙනි account එක අපිට හම්බ වෙන්නේ ලංකාවේ එක්තරා ආයතනයක එක්තරා ෆවුන්ඩේෂන් එක අපි ඒකී ඉස්සරහට කතා කරනවා. ඒ ෆවුන්ඩේෂන් එකට අදාළ ෆන්ඩ් එකක් විදිහට එන විදිහට තමා මේ 5 වෙනි account එක මේ ශ්‍රී ලංකාවේ බැංකුවකට පර්සනල් account එකකට ෆවුන්ඩේෂන් එක ෆන්ඩ් එකකට ට්‍රාන්ස්ෆර් වෙන විදිහට තමා මේගොල්ලෝ වැඩේ කරලා තිබ්බේ. ඔන්න කතන්දරය ඇතුළට අපේ ශ්‍රී ලංකාවත් ගෑවුණා. හරි. එතනින් එහාට ගියොත් අර ක්‍රිටිකල්ම ට්‍රාන්සැක්ෂන් සක්සස් වෙච්ච ට්‍රාන්සැක්ෂන්ස් 5 අමතරව මේගොල්ලෝ තවත් ට්‍රාන්සැක්ෂන්ස් මේව කරලා තිබ්බා ජපානයේ තියෙන බැංකු වලට, චීනයේ තියෙන බැංකු වලට, චීනයේ ලෝකේ වටේම තියෙන රටවල් වල බැංකු වලට මේගොල්ලෝ ට්‍රාන්සැක්ෂන්ස් මැප් කරලා තිබ්බා. අර 35 ගානට ලෝකේ වටේටම බෙදලා යන විදිහට තමයි මේගොල්ලෝ කතන්දරේ සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරලා තිබ්බේ. එතනින් එහාට මේගොල්ලොන්ගේ හොඳම වැදගත්ම තැන මේ හැකර්ස්ලා හිතන්නේ කොහොමද කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් හොඳම තැන තමයි මේගොල්ලෝ ඇටැක් එක ඉනිෂියේට් කරන්න පාවිච්චි කරපු ටයිම් එක. මේගොල්ලෝ ඇටැක් එක පටන් ගත්ත වෙලාව මොකක්ද කියනවා නම් ඇටැක් එක වෙච්ච දවස හරියටම පෙබරවාරි 4 වෙනිදා 2016 අවුරුද්දේ. ඇයි මේ පෙබරවාරි 4 කියන දවස මෙච්චර ක්‍රිටිකල්? මම කලින් කතාව පටන් ගන්නකොට කිව්වා බංගලාදේශයේ සතියන්තේ පටන් ගන්න කවද්ද? සිකුරාදා සෙන්සුරාදා ගෙදර ඉඳලා ඉරිදා දවසේ වැඩට එනවා සඳුදා වගේ. අපි ලංකාවේ සඳුදා වැඩට එනවා වගේ ඒගොල්ලෝ ඉරිදා වැඩට එනවා. එතකොට මේ 4 වෙනිදා කියන දවස හරියටම වැටලා තිබ්බේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා කියන්නේ මේ ට්‍රාන්සැක්ෂන්ස් ටික හරියට ප්‍රොසෙස් වුණා නම් ඔටෝමැටිකලි වෙන විදියට හදාගත්තා නම් ඇමරිකාවේ ටයිම්ලයින් එකත් එක්ක බැලුවොත් USA වල තිබ්බේ ෆෙඩරල් රිසර්ව් බැංකුවට නිව්යෝක් වල තිබ්බේ බැංකුවට හරියටම මේ ට්‍රාන්සැක්ෂන්ස් ටික මැප් වෙන්නේ සිකුරාදා හවස. සිකුරාදා හවස කියන්නේ ගෙදර යන්න බලාගෙන ඉන්න කාලේ. ගෙදර යන්න අපි කීයටද එළියට යන්න කියලා බලාගෙන ඉන්න වෙලාව. ඉතින් ඊළඟට ඉතුරා තිබ්බේ සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක. ඒ දවස් දෙක කොහොමත් නිවාඩු. ඊට පස්සේ මං කිව්වා පිලිපීන බැංකුවකට සල්ලි යවුවයි කියලා. ඒ පිලිපීන බැංකුවට ඇයි සල්ලි යවලා තියෙන්නේ? පිලිපීන බැංකුවේ පිලිපීනේ සඳුදා ඒ කියන්නේ ඒ සතියේ සිකුරාදා සෙනසුරාදා ඉරිදා සහ ඊළඟට එන සඳුදා දවස සම්පූර්ණයෙන්ම ඒ රටේ නිවාඩු දවසක්. මොකද ඒ රටේ චයිනීස් නිව් ඉයර් කියන ෆෙස්ටිවල් එක තිබිලා තියෙන්නේ. ඒ හොලිඩේ එක තිබිලා තියෙන්නේ හරියටම ඊළඟ සතියේ එන සඳුදා. මේ ටයිම් ලයින් එක මේ තෝරගන්න එක මේගොල්ලෝ මේ ඇටැක් එක ඉනිෂියේට් කරලා තියෙන මේ වෙලාව කියන දේ එක්ක මේගොල්ලන්ගේ සක්සස් රේට් එක වැඩි වෙන්න සෑහෙන ෆැක්ටර් ප්ලේ කරලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට මේ සම්පූර්ණ වැඩේ කරගන්නම මෙතන තියෙන බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා බ්‍රහස්පතින්දා හවස ඉඳන් සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙක සහ ඊළඟ දවසේ සඳුදා පිලිපීන බැංකුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව සල්ලි ටික අරන් එළියට යන්නත් මේගොල්ලන්ට පුළුවන් කාටවත් සැකයක් එන්නේ නැති වෙන විදිහට. හරි. ඉතින් මේ වෙනකොට ඇටැක් එක ඉනිෂියේට් වෙලා ඉවරයි. නිව්යෝක් වල තියෙන ෆෙඩරල් රිසර්ව් එකට රික්වෙස්ට් යනවා. රික්වෙස්ට් 35ක් යනවා. මෙන්න මේ account වලට මෙන්න මේම සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න කියලා ෆෙඩරල් රිසර්ව් එකෙන් මේක කට්ටිය අප්‍රූව් කරනවා. අප්‍රූව් කරන process එක යද්දී හැකර්ස්ලාගේ
ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම හරියටම වැඩ කරලා තියෙනවා. හැබැයි මේගොල්ලන්ගේ ඇක්ටිවිටි එක මේගොල්ලෝ ඉවර කළා. ඊට පස්සේ එතනින් එහාට ගියාම මෙයාලා ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බ මැල්වෙයාර් එකම පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම සිස්ටම් එකේ ඒගොල්ලන් ආපු පාරක්වත් හොයාගන්න කිසිම ට්‍රේස් එකක් නැති වෙන විදිහට හැම දෙයක්ම මකලා දාලා තමා සිස්ටම් එකෙන් එළියට යන්නේ. හරි. ඊළඟට කතාවේ ආයි මුලට ගියොත් බංග්ලාදේශයේ සෙන්ට්‍රල් බැංක් එකේ මැනේජර් මහත්තයා ඇවිල්ලා, ඩිරෙක්ටර් මහත්තයා ඇවිල්ලා බලනවා මේ print එක වැඩ කරන්නේ නැත්තේ ඇයි කියන එක. මේක සෑහෙන ප්‍රශ්නයක්. එයා හිතනවා මේ print එක වැඩ කරන්නේ නැත්තේ ටෙක්නිකල් ග්ලිචස් කියන දේවල් සාමාන්‍යයෙන් අපිට එදිනෙදා ජීවිතේ හම්බ වෙන දේවල්. අපිට වෙන්න පුළුවන්. ඕෆ් කරලා ඕන් කළාම සමහර විට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ කොහොම හරි මේක ට්‍රබල් ෂූට් කරගත්තට පස්සේ මෙයාලට එකපාරට අර මං කතාව පටන් ගනිද්දි කිව්ව ට්‍රාන්සැක්ෂන්ස් 35ක ලොග්ස් වෙච්ච ට්‍රාන්සැක්ෂන්ස් 35ක ස්විෆ්ට් නෙට්වර්ක් එක through නිව්යෝර්ක් වල තියෙන ෆෙඩරල් රිසර්ව් එකෙන් රික්වෙස්ට් කරපු ට්‍රාන්සැක්ෂන්ස් 35ක ඩීටේල්ස් මේගොල්ලන්ට ලොග්ස් විදිහට print වෙන්න ගන්නවා. කට්ටිය කලබල වෙනවා. කලබල වෙලා බංග්ලාදේශ බැංකුව try කරනවා ස්විෆ්ට් නෙට්වර්ක් එකට ලොග් වෙන්න බෑ. ඒගොල්ලන්ව ස්විෆ්ට් නෙට්වර්ක් එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ. බ්ලොක් කරේ ඇයි කියන එක ඊළඟ ෆැක්ට් එකේදී අපි කතා කරමු. මෙතනදී ඇත්තටම වෙලා තියෙන්නේ තවදුරටත් ඉස්සරහට යනවා මේ බංග්ලාදේශ සෙන්ට්‍රල් බැංක් එකේ කට්ටිය මේක ගැන විස්තර හොයද්දි මෙයාලා දකිනවා ස්පෙෂල් ඉම්පෝර්ටන්ට් ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා නිව්යෝර්ක් වල තියෙන ෆෙඩරල් රිසර්ව් එකෙන්. මේ ඊමේල් එක ඇවිල්ලා තියෙන්නේ අඩු ටයිම් පීරියඩ් එකක් ඇතුළත ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ට්‍රාන්සැක්ෂන්ස් වලට පාවිච්චි කරන්න කියලා මෙච්චර රික්වෙස්ට් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් රික්වෙස්ට් වලින් සක්සස් වෙලා තිබ්බේ 5යි 35ක් ට්‍රාන්සැක්ෂන්ස් 35ක් යාලා කරන්න කියලා ඉල්ලුවට සක්සස් වෙලා තිබ්බේ 5යි. එතකොට අර 30ක් නතර වුණේ ඇයි කියන එක සෑහෙන්න වැදගත් පොයින්ට් එකක්. මේගොල්ලෝ ඊට පස්සේ අපේ ඩිරෙක්ටර් මහත්තයා මේ කතන්දරයට කලබල වෙනවා. මේගොල්ලෝ බංග්ලාදේශ බැංකුව අංක එකටම කරන්නේ ඒගොල්ලන්ගේ මේන් ඇප්ලිකේෂන් සර්වර්ස් ස්ථේරම ෂට් ඩවුන් කරනවා. හැමෝම කලබල වෙලා මේ සල්ලි වලට මොකද්ද උනේ කියන එක හොයන්න පටන් ගන්නවා. කොහොමද වැඩේ උනේ? කොහොමද මේ සල්ලි ටික අපේ තියෙන රිසර්ව් එකෙන් එළියට ගියේ? හරි. අපි දන්නවා අපි බැංකුවකින් සාමාන්‍ය මුදලක් ගත්තාම අපිට බැංකුවේ සල්ලි දුන්නට මේ වගේ විශාල මුදල් ට්‍රාන්සැක්ෂන්ස් වෙද්දී නිව්යෝර්ක් ෆෙඩරල් රිසර්ව් එකේ එක්තරා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ ඒ සිනාරියෝ එක වැඩ කරන්නේ ෆෙඩරල් රිසර්ව් එකෙන් අරන් ඩිරෙක්ට්ලි කිසිම වෙලාවක අපි ඉල්ලන account එකට දෙන්නේ නැහැ. ඒ ට්‍රාන්සැක්ෂන්ස් බැංකුව අතර මාරු වෙනවා. ඒ කියන්නේ මම නිව්යෝර්ක් වල ෆෙඩරල් රිසර්ව් එකෙන් මිලියනයක් ඉල්ලුවොත් ඒක තව රටක බැංකයකට ගිහිල්ලා එතනින් අප්‍රූව් එක ඇවිල්ලා තමා මගේ රටේ තියෙන මගේ account එකට සල්ලි වැටෙන්නේ. මේ process එක මෙහෙම වෙන එක හින්දා මේකේ ඇටැක් එකේ ඔරිජින් එක කොහෙන්ද කාටද සල්ලි ආවේ කියන ෆැක්ට් එක හොයන්න අමාරු වෙනවා වගේම බංග්ලාදේශයේ බැංකුවට සෑහෙන්න ක්‍රිටිකල් සහ වැදගත්ම පොයින්ට් එකක් වෙනවා මේ ට්‍රාන්සැක්ෂන්ස් තැනින් තැනට ගිහිල්ලා වැඩ කරන එක. හරි. මොකද්ද මේකෙදි උනේ? ට්‍රාන්සැක්ෂන්ස් 35ක් ගියා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1කට සමාන මුදලකට ට්‍රාන්සැක්ෂන්ස් 35ක් මාරු වුණා. එතනින් මං කිව්වා ට්‍රාන්සැක්ෂන්ස් 30ක් හිර වෙනවා කියලා. ඒ හිර වෙන ට්‍රාන්සැක්ෂන්ස් 30 හිර වෙන්න ප්‍රධානම හේතුව තමයි ෆෙඩරල් රිසර්ව් එකෙන් අයිඩෙන්ටිෆයි කරගන්නවා මේගොල්ලෝ සල්ලි යවන්න කියලා රික්වෙස්ට් කරලා තිබ්බේ චීනේ තිබ්බ නැව් කම්පැනියක්. එක account එකක් අයිඩෙන්ටිෆයි කරගන්නවා. හේතුව වෙන්නේ මේ නැව් කම්පැනියට අදාළ එක නැවක් ඇමරිකාවෙන් බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. මොකක් හරි පේමන්ට් ප්‍රශ්නයක් ඇවිල්ලා ඇමරිකාවෙන් මේක බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. අන්න ඒ වෙලාවේ තමයි නිව්යෝර්ක් වල තියෙන ෆෙඩරල් රිසර්ව් එකේ අප්‍රූවල් ප්‍රොසෙස් එකේ වැඩ කරන කට්ටියට සැකයක් එන්නේ මෙච්චර රික්වෙස්ට් ගොඩක් ඇයි මෙහෙම වෙන්නේ? බ්ලැක් ලිස්ට් කරපු නැවකට ඇයි මේගොල්ලෝ සල්ලි යවන්නේ කියන එක. එතනින් එහාට වෙන ට්‍රාන්සැක්ෂන්ස් 30ම මේගොල්ලෝ බ්ලොක් කරනවා. ඒ බ්ලොක් කරපු ට්‍රාන්සැක්ෂන්ස් 30 ඇතුලේ ඩොලර් මිලියන 870ක්. ඒ 870ම ඉතුරු වෙනවා අපේ බංග්ලාදේශයේ සෙන්ට්‍රල් බැංක් එකට. හරි. මෙතනදී සක්සස් වෙච්ච ට්‍රාන්සැක්ෂන්ස් 5ක් මම මෙන්ෂන් කළා. මේ ට්‍රාන්සැක්ෂන්ස් 5න් 4ක් යවන්න කෙලින්ම පිලිපීනේ තියෙන බැංකුවකට ඊළඟට එක ට්‍රාන්සැක්ෂන් එකක් මැප් කරලා තිබ්බේ ලංකාවේ තියෙන එක්තරා ෆවුන්ඩේෂන් එකකට. ඒ ට්‍රාන්සැක්ෂන් එක සෑහෙන්න ක්‍රිටිකල්. මොකද දන්නවද? ඒ ෆෙඩරල් රිසර්ව් එකෙන් ඒ රික්වෙස්ට් එක පාස් කරන්නේ ජර්මනියේ තියෙන බැංකුවකට. ඒ ජර්මනියේ තියෙන බැංකුවට කියනවා ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවේ තියෙන මෙන්න මේ account එකට ට්‍රාන්ස්ෆර් කරන්න කියලා.
ඒ ඩොලර් මිලියන 20 ට්‍රාන්ස්ෆර් කරන්න කියන රික්වෙස්ට් එක ආවට පස්සේ ජර්මනියේ බැංකුවේ එම්ප්ලොයිස්ලා මේක ඇප්රූව් කරන එම්ප්ලොයිස්ලා මැනුවල් ඇප්රූව් ප්‍රොසෙස් එකේ ඉන්න එම්ප්ලොයිස්ලා එක්තරා පොයින්ට් එකක් අඳුරගන්නවා මේක සැක සහිතයි කියන එක. ඒ කියන්නේ මේක ආයි වැලිඩේට් කරන්න ඕනි කියන එක. මෙන්න මෙතෙන්දි තමා හරියටම මේ ට්‍රාන්සැක්ෂන් එක කරන්න කියලා සිලෙක්ට් කරගෙන තිබ්බ ශාලිකා ෆවුන්ඩේෂන් කියන ලංකාව ඇතුලේ ඒ කාලේ තිබ්බ අඩු වියදම් යටතේ නිවාසී ඉදිකිරීම් වලට පාවිච්චි කරපු ෆවුන්ඩේෂන් එකක් ෆන්ඩ් එකක්. ඒ කියන්නේ ඒකට හැමතැනින්ම සල්ලි ඇවිල්ලා තියෙනවා. මේගොල්ලෝ මේ ට්‍රාන්සැක්ෂන් එකේ ඩෙස්ටිනේෂන් එක විදිහට මේ ශාලිකා ෆවුන්ඩේෂන් කියන වචනේ ෆන්ඩේෂන් විදිහට තමා දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඕ අකුරක් හලලා. ඒ කියන්නේ සල්ලි ගන්න ඕන කෙනාගේ නමේ ඕ අකුරක් හලලා. මෙන්න මෙතනදී සැක කරනවා හරියටම අපේ ජර්මනිය බැංකුවේ සල්ලි ප්‍රොසෙස් එක ඇප්‍රූව් කරන කට්ටිය මේක සැක කරන හින්දා මේ ට්‍රාන්සැක්ෂන් එකත් ආයි පිටිපස්සට එනවා බංගලාදේශයේ බැංකුවට. තව ඩොලර් මිලියන 20ක් ඉතුරු වෙනවා. හරි. එතකොට ඉතුරු ට්‍රාන්සැක්ෂන්ස් හතර කිසිම ප්‍රශ්නයක් නැතුව මං අර කලින් කියපු පිලිපීනයේ තියෙන RCBA බැංකුවට කිසිම අවුලක් නැතුව ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙනවා. ඊළඟට හම්බ වෙන හොඳම තැන තමා මං අර කලින් කියපු චයිනීස් නිව් ඉයර් කියන හොලිඩේ එක. එදා නිවාඩු දවසක් හින්දා බැංකුවට ආපු සල්ලි ටික කිසිම සස්පීෂියස් ඇක්ටිවිටි එකකින් හයිලයිට් වෙන්නේ නැති වෙන්න හැකර්ස්ලාට පුළුවන් වෙනවා කිසිම අවුලක් නැතුව ඒ සල්ලි ටික අරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව එළියට එන්න. ඉතින් එළියට එනවා කියන්නේ සල්ලි අරගෙන සල්ලි ෆිසිකලි සල්ලි නෙමෙයි මේගොල්ලෝ මේ කතන්දරය ඇතුළේ අරන් එන්නේ. ට්‍රාන්සැක්ෂන් එක සස්පීෂියස් වෙන්නේ නැහැ. මොකද එදා දවසේ ඒක මොනිටර් කරන කට්ටිය ඒ මොකක්ද RCBC බැංකුවේ වැඩ කරන කට්ටිය බය වෙන්න දෙයක් නැහැ. හැමෝම නිවාඩු. මේ එන ඩොලර් මිලියන 81කින් ඩොලර් මිලියන 30ක් කිසිම ප්‍රශ්නයක් නැතුව ට්‍රාන්ස්ෆර් වෙනවා ඔටෝමැටිකලි චීනයේ ඉන්න එක්තරා කැරක්ටර් එකකට. ඒ චරිත කවුද කියන එක මේ වෙනකන් තාම හොයාගෙන නැහැ. ඒ කැරක්ටර් එක අලුතෙන්ම හදපු කැරක්ටරයක්. ඒ කියන්නේ එයාගේ නමෙන් account එකක් ඕපන් කළා මේ වෙච්ච ට්‍රාන්සැක්ෂන් එක වෙනකන් එයාගේ ඩෙන්ටිටි පවා මැනිපියුලේට් කළා. ඒ කියන්නේ ඒ කියන පුද්ගලයා කිසිම වෙලාවක එහෙම පුද්ගලයෙක් ඉඳලා නැහැ. ඒ වුණාට එහෙම පුද්ගලයෙක්ව මවල පෙන්නලා account එකකට ඩොලර් මිලියන 30ක් ගන්නවා. මේ කතාව ඇතුළතදී මේක විශ්වාස කරනවා මේ සම්පූර්ණයෙන්ම ඉන්සිඩන්ට් එකේ හිටිය මහා මුලකාරයා තමයි මේ ඩොලර් මිලියන 30 අරගෙන එළියට ගිහිල්ලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඉතුරු වෙනවා මේ පුද්ගලයාව මේ වෙනකුණුත් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. කවුද මේ සල්ලි ගත්තේ? කාටද මේ සල්ලි ගියේ කියන එක. ඊළඟට ඉතුරු වෙන ඩොලර් මිලියන 51කට මොකද වෙන්නේ? හැකර්ස්ලා හරි ඉන්ට්‍රෙස්ටිං විදියක් මේ සල්ලි ටික එළියට අදින්න හරිම ලේසි විදියක් සහ හරිම ඉන්ට්‍රෙස්ටිං මෙතඩ් එකක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ පිලිපීනයේ තියෙන කැසිනෝ ඉන්ඩස්ට්‍රියට බහිනවා. කැසිනෝස් දෙකක් වෙනම අයිඩෙන්ටිෆයි කරගෙන ඒ කැසිනෝස් දෙකට ඩොලර් මිලියන 30ක් සහ ඩොලර් මිලියන 20ක් කියන විදිහට කැසිනෝස් දෙකේ මේගොල්ලෝ ආයෝජනය කළා. ඒ කැසිනෝ එකේ තියෙන එක්තරා ක්‍රීඩාවක් මේගොල්ලෝ සෙල්ලම් කරනවා. ඒ ක්‍රීඩාවේ ගැරන්ටනවා සෙල්ලම් කළා ඉවර වෙද්දී තමන් පරාද වුණත් තමන්ගේ අතේ තියෙන සල්ලි වලින් 90%ක් තමන්ට රිකවර් කරගන්න පුළුවන් කියන එක. මේගොල්ලෝ ඒ සෙල්ලම කරනවා. ඒ සෙල්ලම කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව සල්ලි ටිකත් එකතු කරගෙන චීනේ තියෙන කට්ටිය වැඩි හොයන්නේ නැති ටැක්ස් කියන ෆැක්ට් එකට වැඩි අහුවෙන්නේ නැති එක්තරා ප්‍රදේශයක් තෝරගෙන කට්ටියත් එක්ක යනවා. කතන්දරේ ඉවරයි. ඊට පස්සේ මේක කලේ කවුද කියන එක හොයන්න සෑහෙන්න පිරිසක් මහන්සි වෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී බංගලාදේශයේ ඔතොරිටි ඒ වගේම නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් එකේ ඒකට අදාළ ඔතොරිටිස් ඒ වගේම මේ හැමෝම සයිබර් සිකියුරිටි කියන ෆැක්ට් එක ගැන අයිඩියා එකක් තියෙන හැමෝම එකතු වෙනවා මේක කොහොමද උනේ කියන එක. මොකද මේගොල්ලන්ට රිකවර් කරගන්න පුළුවන් උනේ 870යි. ඔව් ඒ 870 වැරුණාම අතන නැති වෙච්ච 81 මේගොල්ලන්ට කිසිම වෙලාවක හොයාගන්න බැරි වෙනවා. මේක එවිඩන්ස් පිටිපස්සේ ඒ මැල්වෙයා එක රන් වෙච්ච මැල්වෙයා එක රිවර්ස් ඉන්ජිනියර් කරලා මේ තාක්ෂණය ගැන දන්න කට්ටිය හොයලා බලනවා කවුද මේ වැඩේ කරේ කියන එක හරියටම හොයාගන්න බැරි වෙනවා. හැබැයි ඒ පාවිච්චි කරපු මෙතඩ්ස් යටතේ මේගොල්ලෝ මැප් කරනවා හරියටම උතුරු කොරියාවේ ඉන්න ලාසරස් කියන හැකර් ගෲප් එකෙන් තමයි මේ සම්පූර්ණ ඇක්ටිවිටි එක කළා තියෙන්නේ. මේ හැක් එක ඉනිෂියේට් කළා තියෙන්නේ කියලා. මේ ලාසරස් කියන ගෲප් එක ගැන කතා කළොත් මේගොල්ලෝ
ස්ටේට් ස්පොන්සර්ඩ් හැකර්ස්ලා. ඒ කියන්නේ උතුරු කොරියාවේ ආර්ථිකය දියුණු කරන්න හැකර්ස්ලාට සල්ලි වේදම් කළා උතුරු කොරියාවට සල්ලි අරන් එන්න මේ හැකර්ස්ලා කටයුතු කරනවා ලෝකයේ තියෙන අනිත් බැංකු හැක් කළා සල්ලි එළියට අරගෙන. ඉතින් මොනවා කරන්නත් කලින් ඕක තමයි කතන්දරේ කිව්වේ. දැන් තේරෙනවා ඇති ෆයිනෑන්ෂියල් සෙක්ටර් එක ගැන කතා කරොත් මේ සයිබර් සිකියුරිටි කියන දේ ගැන දැනගෙන ඉන්නේ නැති එක පොඩි ඊමේල් එකක් ඇති ඕපන් කරන වැරදිලා ඕපන් කරන එක මේක ඊමේල් එකක් ඇති සම්පූර්ණ ආර්ථිකයක්ම වුණත් කඩාගෙන වැටෙනවා. මොකද මේ හැම දෙයක්ම තාක්ෂණයත් එක්ක යන දේවල්. ඉතින් මේ තාක්ෂණයත් එක්ක වෙන හින්දා කිසිම වෙලාවක කිසිම අඩුපාඩුවක් නැතුව ඇතුළට කවුරු හරි ඇක්සස් කරගත්තොත් සිස්ටම් එකේ තියෙන නෙට්වර්ක් එකට කිසිම ඉෂුව එකක් නැතුව ඒ අයට පුළුවන් ඒ ඕගනයිසේෂන් එක පල්ලෙහාටම කඩලා දාන්න. හරි. ඕක තමයි කතාව. මං හිතනවා මොන හරි දෙයක් ඔළුවට යන්න ඇති මෙහෙම දේවලුත් මේ ලෝකෙ ඇතුලේ වෙනවා. මෙච්චර ප්ලෑන් කරලා දේවල් කරන මෙච්චර උනන්දුවෙන් වැඩ කරන හැකර්ස්ලා මේ ලෝකෙ ඇතුලේ ඉන්නවා. එයාලගේ ප්‍රයිමරි ටාගට් එක තමයි එයාලා කරන්න මේ දේ විතරයි. ඉතින් එහෙම පිරිස් ඉන්න මේ තාක්ෂණය කියන පුල් එන්වයරන්මන්ට් එක ඇතුලේදී සයිබර් සිකියුරිටි කියන එක ගැන දැනගෙන හිටියේ නැත්තම් අනේ අපිට මොකද වෙන්නේ අන්තිමට? ඒ කියන්නේ අපිට ඒකට විරුද්ධ ඇක්ෂන් එකක් ගන්නවක්වත් අපේ තියෙන බේසික් ප්‍රොසෙස් එකවත් අපිට නොලෙජ් එකක් නැත්තම් වැරදිලා ඕපන් කරන එක ඊමේල් එකක් වැරදිලා ආන්සර් කරන එක කෝල් එකක් ඊට පස්සේ වැරදිලා ඩවුන්ලෝඩ් කරගන්න එක ෆයිල් එකක් ඇති සම්පූර්ණ සිස්ටම් එකක්ම කම්ප්‍රොමයිස් වෙන්න. හරි. ඉතින් මේ ප්‍රසන්ටේෂන් එකේ කතා කරන්න බලාපොරොත්තු වෙච්ච දේවල් වලට දැන් වෙච්ච කතන්දරයට බලපෑවේ මොකද්ද කියන එක ගැන හැමෝම දන්නවා. වැරදිලා ඕපන් කරපු එක්තරා ඊමේල් එකක්. ඉතින් අපි මෙතනින් එහාට කතා කරමු කොහොමද අපි අපේ තොරතුරු පද්ධති ආරක්ෂා කරගන්නේ සහ මේ සයිබර් ආරක්ෂණය කියන දේ ගැන ඔළුවට දාගෙන ඒක අපි කොහොමද අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ අපි පාවිච්චි කරන කම්පියුටරේ ඉස්සරහා ඉඳ ගන්න හැම අවස්ථාවකදීම කොහොමද අපි අපේ ඔළුවේ තියාගෙන ඉන්නේ මේ තොරතුරු තාක්ෂණයේ ආරක්ෂාව කියන ෆැක්ට් එක සයිබර් ආරක්ෂාව කියන ෆැක්ට් එක සෑහෙන්න ක්‍රිටිකල් කියන දේ දැනගෙන ඉන්න ඕනේ කියලා. හරි. කතන්දරේ පටන් ගමු. සයිබර් සිකියුරිටි කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් සයිබර් සිකියුරිටි කියන්නේ තාක්ෂණය, ඒ වගේම ප්‍රොසෙස්, ඒ වගේම මොකක්ද මොකක් හරි ඩිවලොප් කරපු බෙස්ට් ප්‍රැක්ටිසස් ප්‍රමාණයක් නෙට්වර්ක් එකේ තියෙන ඩිවයිසස්, ඒ වගේම පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම්ස්, ඒ වගේම ඩේටා වලින් වෙන ඇටැක්ස්, ඒවා ඩැමේජ්, ඒ වගේම වෙන අතෝ අන්ऑතරයිස්ඩ් ඇක්සස් කියන දේවල් ටික වළක්වන්න පාවිච්චි කරන සම්පූර්ණම ක්‍රියාවලිය තමයි මේ සයිබර් සිකියුරිටි කියලා කියන්නේ. Cyber security may also be referred as information technology security or computer security. ඒ කියන්නේ information technology security සහ computer security කියලා කියන්නේ දෙකම එකයි. ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන්ම තොරතුරු තාක්ෂණය ඇතුලේ ආරක්ෂාව කියන දේ තියෙන්නේ cyber security කියන full field එක ඇතුලේ. ඊට පස්සේ මේ cyber security ගැන තවදුරටත් කතා කරගෙන යනවා නම් cyber security කියන්නේ ඉවෝල් වෙන ෆ්‍රේම්වර්ක් එකක්. ඒ කියන්නේ සයිබර් සිකියුරිටි කියන දේ අපිට මෙතනින් මේ ලෙවල් එකට අපි දැනගත්තා කියලා මේ ඇති කියලා අපිට ඒක නවත්තන්න බෑ. මොකද තාක්ෂණය දියුණු වෙනවත් එක්කම අපි දැනගන්න ඕනේ අපි පාවිච්චි කරන තාක්ෂණය දියුණු වෙනවත් හා සමානව ඒ හා සාපේක්ෂවම ඒ වේගෙන්ම threat actorsලා එහෙම නැත්නම් hackers කියන අයගේ තාක්ෂණයත් ඒ හා පැරලලිම දියුණු වෙනවා. ඉතින් හැමෝම දෙපැත්තෙන් දියුණු වෙනවා නම් අපි හිතුවොත් අපි මෙතන ආරක්ෂිතයි කියලා අපි වැරදි. ඊට පස්සේ මේ සයිබර් සිකියුරිටි කියන සම්පූර්ණ සිනාරියෝ එක අපි ඒක මෙතනින් එහාට ඕවරෝල් ප්‍රොසෙස් එක කියලා කිව්වොත් හරි මේ සම්පූර්ණ ප්‍රොසෙස් එකම ප්‍රධාන පිලර්ස් තුනකට කඩනවා. ඒ පිලර්ස් තුන මොනවද කියලා කිව්වොත් පළවෙනි එක තමයි people කියන්නේ සයිබර් සිකියුරිටි කියන ෆැක්ට් එක ඇතුලේ ඒ රෝල් එක ඇතුලේ
සෑහෙන්න ක්‍රිටිකල් රෝල් එකක් ප්ලේ කරන කැරක්ටර්ස් ටිකක්. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රොසෙස්. ඊට පස්සේ අපිට තියෙනවා ටෙක්නොලොජීස්. මේ තුනම එකතු වුණාම තමා මේ සයිබර් සිකියුරිටි කියන එක අපිට එක්තරා ලෙවල් එකකට ගේන්න පුළුවන්. ඒ කියන්නේ අපි විතරක් දැනගෙන අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ පරිගණක එක්ක වැඩ කරන පරිගණක එක්ක හැමතිස්සෙම හැප්පෙන මිනිස්සු විදියට අපි දැනගත්තා කියලා මේ ඊමේල් එක මැලිෂියස් කියලා අපි දැනගත්තා කියලා මදි. මොකද එතනින් එහාට අපිට අනිවාර්යෙන් පාවිච්චි කරන්න වෙනවා මොකක් හරි ප්‍රොසෙස් එකක් මේ වගේ දෙයක් අපිට ආවොත් ඒක තවදුරටත් වෙන එක වළක්වා ගන්න, ඒක ප්‍රිවෙන්ට් කරගන්න, ප්‍රිවෙන්ටිව් මෙකැනිසම්ස් අපි මොනවද ගන්න කියන එක අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඔය තියෙන ප්‍රොසෙස් තියෙන දේවල් ඇක්ටිවේට් වෙන්නේ අපේ ටෙක්නොලොජි කියන ෆැක්ට් එකත් එක්ක. ඒ කියන්නේ මේ සයිබර් සිකියුරිටි කියන ෆීල්ඩ් එකේ තියෙන්නේ සොෆ්ට්වෙයාර් විතරක් නෙමෙයි, මිනිස්සු විතරක් නෙමෙයි, පාවිච්චි කරන තාක්ෂණය හાર્ඩ්වෙයාර් ලෙවල් එකෙන් පවා මේ සයිබර් සිකියුරිටි කියන දේ ඕවරෝල් කවර් වෙනවා. ඉතින් මේ පිලර්ස් තුනම එකට එකතු වුණාම තමා මේ සයිබර් සිකියුරිටි කියන දේ අපිට දියුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ තුනම එක හා සමානව එකම ලෙවල් එකෙන් ඉම්ප්‍රූව් කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕන අවයානස් එක දියුණු වෙනවත් වගේම අපිට වෙන ඩැමේජස් රිකවර් කරගන්න සහ ඒවා වළක්වන්න කරන පාවිච්චි කරන ප්‍රොසෙස් ඒ ලෙවල් එකත් එක්කම අපි දැනගන්නවා වගේම මේ ප්‍රොසෙස් පවා අපි අප්ඩේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ප්‍රොසෙස් වලට අපි පාවිච්චි කරන ටෙක්නොලොජීස් මේ people සහ process කියන factors දෙකම දියුණු වෙනවා වගේ ඒහා සමාන වේගකින්ම මේ ටෙක්නොලොජි කියන ෆැක්ට් එකත් ඒ විදිහටම අපි දියුණු කරන්න ඕනේ. හරි. සයිබර් සිකියුරිටි කියන දේ 3 pillars ගැන අපි කතා කරා. එතකොට මේ සයිබර් සිකියුරිටි කියන ෆීල්ඩ් එක ඇතුලේ තියෙන key concept එක, ඒ කියන්නේ වැදගත්ම point එක මොකක්ද කියන එක කියලා කතා කළොත් මේ තොරතුරු තාක්ෂණය පරිගණක සාක්ෂරතාවයේ පරිගණක ආරක්ෂාව කියන දේ ඇතුලේ තියෙන වැදගත්ම අංග තුනක් විදිහට confidentiality, integrity සහ availability කියන factors තුන අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. මේක අනිවාර්යෙන් අහලා ඇති, දන්නවත් ඇති. මේ CIA ආකිටෙක්චර් එක කියන්නේ, මේ CIA ට්‍රයඩ් එක කියලා කියන්නේ සයිබර් සිකියුරිටි වල තියෙන most critical සහ වැදගත්ම concept එක. මේ සයිබර් සිකියුරිටි කියන ඕවරෝල් ස්ට්‍රක්චර් එකම බිල්ඩ් වෙලා තියෙන සහ ඒක මේන්ටේන් වෙන්නේ මේ CIA කියන ආකිටෙක්චර් එක ඇතුලේ. අපි කතා කරමු මේ CIA කියන්නේ මොකක්ද සහ CIA ට්‍රයඩ් එක කොහොමද වැඩ කරන්නේ කියන එක. හරි. confidentiality කියන්නේ මොකක්ද? confidentiality කියන්නේ measures are designed to prevent sensitive information from unauthorized access attempts. ඒ කියන්නේ මෙතනදී confidentiality කියලා මේගොල්ලෝ කතා කරන්නේ මේ key concept වල confidentiality කියලා කියන්නේ අපි ගාව තියෙන sensitive information වලට අවසර නැතුව කාටවත් ඇතුල් වෙන්න දෙන්න බෑ. ඕක තමයි සරලවම confidentiality කියන්නේ. ඊට පස්සේ integrity කියලා කියන්නේ මේ සම්පූර්ණ ලයිෆ් සයිකල් එක ඇතුලේදී සරල උදාහරණකින් කිව්වොත් integrity කියන්නේ දේ කරපු කෙනා තමයි ඒ වැඩේ කරපු කෙනා වෙන්න ඕනේ. මම කාට හරි මැසේජ් එකක් යවනවා නම් ඒ මැසේජ් එකේ වගකීම බාර ගන්න පුළුවන් විදිහට මට මැප් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔරිජින් එක කොහෙද සහ මේ කතාව ඇතුලේදී ඩේටා ආවේ කොහෙන්ද කියන එක අනිවාර්යයෙන්ම තහවුරු කරන ෆැක්ට් එක තමයි මේ integrity කියලා කියන්නේ. ඊළඟට availability කියන වචන දැක්ක ගමන් තේරෙනවා තොරතුරු පද්ධතියක් ඇක්සස් කරන්න අවශ්‍ය පුද්ගලයාට ඒක ඇක්සස් කරන්න අවශ්‍ය වෙලාවේදී ඒක ඇක්සස් කරන්න අවස්ථාව තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට ඕනනම් ඩේටාබේස් එකක් ඇක්සස් කරන්න, අපිට ඕනනම් software එකක් ඇක්සස් කරන්න, ඒ software එක ඒ වෙලාවේ වැඩ කරන්නේ නැත්නම් මේ CIA ට්‍රයඩ් එකට ඒක මැප් වෙන්නේ නැහැ. cyber security කියන මැප් එකට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට availability තියෙන්න ඕනේ. අවසරලත් පාර්ශවයන්ට හැකියාව තියෙන්න ඕනේ තමන්ගේ අවශ්‍යතාවය මත තමන්ට ඕන දේවල් ඇක්සස් කරන්න සහ ඒක ඒ අයට මේන්ටේන් කරගෙන යන්න available වෙන්න ඕනේ සිස්ටම් එක පාවිච්චි කරන්න. ඉතින් මේ confidentiality, integrity and availability කියන දේවල් තුන මත තමා මේ සම්පූර්ණ දේම ඩිපෙන්ඩ් වෙන්නේ. මේ සම්පූර්ණ හැම දෙයක්ම ඩිවෙලොප් වෙලා තියෙන්නේ මේ සයිබර් සිකියුරිටි වල තියෙන වැදගත්ම අංශ තුන තමා මේක. මං හිතනවා ඔළුවට අයිඩියා එකක් යන්න ඇති කියලා.
හරි. දැන් අපි පොඩ්ඩක් කතා කරමු සයිබර් සිකියුරිටි කියන දේ ඇයි අපි දැනගන්න ඕනේ. ඇත්තටම කිව්වොත් මේ සිකියුරිටි කියන දේ අපිට එදිනෙදා ජීවිතේ හැමතැනම හම්බ වෙනවා. ෆිසිකල් සිකියුරිටි වල ඉඳන් ටෙක්නිකල් ලෙවල් එකේ සිකියුරිටි වෙනකන් අපිට මේ සිකියුරිටි කියන දේ හැමදාම ජීවිතේ හම්බ වෙනවා. වෛරස් ගාඩ් එකක් කියන දේ දන්නවනේ. වෛරස් ගාඩ් එකකින් වෙන්නේ මොකද්ද කියන එක දන්නවනේ. ඉතින් අපිට මේ සිකියුරිටි කියන දේ එක්ක තමයි අපේ ඉන්ෆෝමේෂන් සිස්ටම් එක. ඒ කියන්නේ අපේ ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි කියන ෆැක්ටර් එක සම්පූර්ණයෙන්ම බිල් වෙලා තියෙන්නේ. අපිට එදිනෙදා ජීවිතේදී හම්බ වෙන වැදගත්ම දෙයක් තමයි මේ සිකියුරිටි කියන්නේ. අපිට හැම තැනම මේ සිකියුරිටි කියන දේ හම්බ වෙනවා. ඒ වගේම මෙතන සේෆ්ටි කියලා කතා කරන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ අපිට වෙන දේවල් වලින්. ඒ කියන්නේ හැමෝම බලාගෙන ඉන්නවා කම්පියුටර් එකක් ඇක්සස් කරාට පස්සේ ඒ කියන්නේ අපි තවදුරටත් ඉස්සරහට මේක ගැන කතා කරනවා. මෙතනදී ඇත්තටම අපි දැනගන්න ඕනේ කොහොමද අපිට වෙන ඇටැක්ස් වලින් අපි ආරක්ෂා වෙන්නේ කියන එක. ඒක අනිවාර්යෙන් අපි දැනගෙන ඉන්න ඕනේ අංකයකටම. මොකද මිනිස්සු කියන ෆැක්ට් එක මේ සම්පූර්ණ එන්වයරන්මන්ට් එක ඇතුලේ සෑහෙන්නම ක්‍රිටිකල්. ඒ කියන්නේ අර මං කලින් කතා කරපු පිලර්ස් තුනේ වැදගත්ම එක තමයි මිනිස්සු. කොච්චර ටෙක්නොලොජි තිබ්බත් කොච්චර සයිබර් සිකියුරිටි ආරක්ෂාවට ප්‍රොසෙස් තිබ්බත් දන්නේ නැතුව එන මේල් එක ඇටැච්මන්ට් එකක් ඕපන් කරොත් එතන වැරද්ද තියෙන්නේ අපේ. ඒ කියන්නේ හැකර්ස්ලා බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් සරලවම කිව්වොත් මිනිස්සුන්ව තමයි හැම වෙලාවම මේක ඇතුළේදී ටාගට් වෙන්නේ. ඊට පස්සේ මේ ටෙක්නොලොජි කියන දේ විතරක් එකතු වෙලා අපිට මේ සිස්ටම් එක ආරක්ෂා කරන්න බෑ. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපිට ඇටැක් එකක් වෙනවා නම් ඒක හැමතිස්සෙම වෙන්නේ ඇටැකර්ස්ලා ටාගට් කරන්නේ ආරක්ෂාව දුර්වලම තැන. දැන් අර මං කතා කරපු දේවල් වලින් ආරක්ෂාව දුර්වලම කොතනද? ප්‍රශ්නයක් ඇහුවා. හරි. ඒ කියන්නේ මෙතන people කියන ෆැක්ට් එක තමයි සයිබර් සිකියුරිටි කියන එක ඇතුලේ සෑහෙන ක්‍රිටිකල්. මම මේක ආයි කියන්නේ මොකද අපි අපේ අතින් වෙන පොඩි වැරද්දක් ඇති සම්පූර්ණ සිස්ටම් එකක් කම්ප්‍රොමයිස් වෙන්න කොච්චර මිලියන ගණන් වියදම් කරලා සිකියුරිටි මෙකැනිසම් දාලා තිබ්බත් අපේ අතින් වෙන එක වැරද්දක් ඇති සිස්ටම් එකක් වැඩ කරන්නේ නැති වෙන්න. ඔව්. අපි තව ඉස්සරහට තියෙනවා අපි ඒක කතා කරගෙන යන්න. ඊළඟට සයිබර් සිකියුරිටි අවයානස් කියන දේ. ඒ කියන්නේ පරිගණක ආශ්‍රිතව වැඩ කරන කණ්ඩායම් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ මේ සයිබර් සිකියුරිටි අවයානස් කියන දේ. අවයානස් කියන දේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් මෙතනත් එන්නේ ඒ වගේ දෙයක්. මම මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා අපි ඩිස්කෂන් එකක් වගේ යනවා. අපි කතා කරන්නේ මේ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව කියන දේ ගැන. මේ කතා කරන්න සහ කතා කරලා ඔළුවට යන දේ තමයි මෙතනදී අවයානස් එක විදියට හයිලයිට් කරලා තියෙන්නේ. හරි. එතනින් එහාට ගියොත් සයිබර් සිකියුරිටි වලදී අපිට හම්බ වෙන ඩේන්ජරස් මිත්ස්. ඒ කියන්නේ සිකියුරිටි කියන සයිබර් ඩිෆෙන්ස් කියන ෆැක්ට් එකට ආවහම අපි කතා කරන ඒ කියන්නේ අපි හිතමු මෙතනදී අපි කතා කරන්න යන්නේ සයිබර් ඩිෆෙන්ස් කියන දේ ඇතුලේ තියෙන අපි හිතන දේවල්. අංක 1. මේක අපි හැමෝම හිතනවා අනේ මාව හැක් කළා කාටවත් වැඩක් නැහැ. කොහොම ජීවිතේ එකපාරක් හරි හිතලා නැත්තම් ඒකත් වැඩක් නැහැ. ඇත්තටම ඒක හරි සාමාන්‍ය දෙයක්. අනේ මගේ කම්පියුටරේ හැක් කරා කියලා මේගොල්ලන්ට ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ මොකද්ද මට කවුරුත් නැහැ මේ වගේ දෙයක් කරන්න. ඒ කියන්නේ මාව ටාගට් කරන පාර්ශව මං හිතන්නේ මං එච්චර කැරක්ටරයක් නෙමෙයි. මං මේ ඕගනයිසේෂන් එකේ වැඩ කරන සාමාන්‍ය සේවකයෙක් විතරයි. මගේ සිස්ටම් එක හැක් කරා කියලා මේ කට්ටියට මෙතනින් එහාට කිසි දෙයක් කරන්න බෑ. මගේ මැනේජර්ගේ account එකට මගේ account එකෙන් යන්න බෑ. මේ කියන දේ අපිට කවදා හරි ජීවිතේ අනිවාර්යෙන් එකපාරක් හරි හිටලා තියෙනවා. මොකද්ද? මාව හැක් කළා මගේ කම්පියුටරේට වෛරස් එකක් ආවා කියලා Windows ගහගෙන වෛරස් එක අයින් කරගත්තට පස්සේ අනේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මාව හැක් වෙන්නෙත් නැහැ. මාව හැක් කළා වැඩක් නැහැ. ඊට පස්සේ තව අපි හිතන දෙයක් තමයි හැකර්ස්ලා කියන කට්ටියව අපිට නවත්තන්න බෑ කියන එක. ඒකේ ඇත්තක් තියෙනවා. ඇත්තක් කියන්නේ ඇත්තටම හැකර්ස්ලා කියන කට්ටියව අපිට නවත්තන්න බෑ කියන එක නෙමෙයි. හැකර්ස්ලා ගන්න දේවල් ගැන අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ හැකර්ස්ලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන අපි දැනුවත් වෙලා හිටියොත් ඇත්තටම එයාලව අපි නවත්තන්න ඕනේ නැහැ.
මොකද ඩේ ටු ඩේ ලයිෆ් එකේදී ස්පෑම් ඊමේල්ස් කොච්චර එනවද? Gmail එක විතරක් කතා කරලා කල්පනා කරලා බලන්න ඇඩ්ස් කොච්චර එනවද? Gmail එකට කොච්චර රික්වෙස්ට් එනවද? නයිජීරියාවෙන් සල්ලි දෙනවා ඔයා ලොතරැයියක් ඇදිලා තියෙනවා කියලා SMS කොච්චර ඇවිල්ලා තියෙනවද? ඒ කියන්නේ අපි දන්න ඕගනයිසේෂන්ස් වල තියෙන ඒ කියන්නේ අපි ටෙලිකමියුනිකේෂන්ස් වලට පාවිච්චි කරන ඕගනයිසේෂන්ස් වලින් කොච්චරනම් ස්කෑම්ස් වෙලා තියෙනවද? අපි ගත්තොත් අර මොකක්ද කෑෂ් බොනන්සා කියලා තිබ්බේ කාලයක්. ඇත්තටම ඒ කාලෙදි මටත් මතකයි. ඒ කියන්නේ මං අඳුරන හොඳටම දන්න කෙනෙක්ටත් කෝල් එකක් ඇවිල්ලා තියෙනවා රුපියල් 10000ක් දින්න. රුපියල් 10000ක් දිනලා තියෙනවා. ඒගොල්ලෝ කතා කරලා කියනවා ඒ 10000 කන්ෆර්ම් කරගන්න මගේ account එකට රුපියල් 5000ක් දාන්න. ඊට පස්සේ ඔයාට ඒ 10000ත් එක්ක 15000ම ඔයාගේ account එකට වැටෙයි කියන එක. මේක හරිම පරණ මෙතඩ් එකක් මේ හැකර්ස්ලා ස්කෑමර්ස්ලා පාවිච්චි කරන අපිව මිනිපියුලේට් කරන්න. තාම මේකට අහුවෙන කට්ටිය ඉන්නවා. තාම මේක ගැන හරි අධ්‍යාපනයක් නැති, මෙතන වෙන්නේ වැරද්දක් කියන එක දන්නේ නැති මිනිස්සු සෑහෙන්න ඉන්නවා. මේ හැම දෙයකින්ම නොදැනුවත්කම හින්දා අපෙන් වෙන වැරද්දක් හින්දා තමයි අන්තිමට අපිටම වැරදිලා තියෙන්නේ. ඉතින් අපි හිතනවා හැකර්ස්ලව අපිට නවත්තන්න බෑ කියන එක. මං කලින් කිව්වා වගේ නවත්තන්න බෑ නෙමේ. එයාලා කරන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න එකම ඇති. එයාලා අපිට එන ඊමේල් එක ස්පෑම් මේල් එකක් කියලා දැනගන්න එකම ඇති. එයාලා අපිට එවන්නේ ෆිෂිං ඊමේල් එකක් කියලා දැනගන්න එකම ඇති. එයාලගේ අවසානයේ තියෙන එයාලගේ බලාපොරොත්තුව අයින් කරලා දාන්න. ඒ කියන්නේ අපි ඒ දේ ගැන දැනුවත් වීමම ඇති එයාලව නතර කරන්න. ඊළඟට අපි හිතනවා අනිත් පැත්තට මම දාගෙන ඉන්නේ වෛරස් ගාඩ් එකක් මගේ PC එකට. කිසිම අවුලක් නැහැ. ඒ වෛරස් ගාඩ් එකෙන් පෙන් එකක් ගැහුවත් අල්ලනවා. වෛරස් එකක් ආපු ගමන් ටක් ගාලා එනවා. මේක මේ සෑහෙන්න ආරක්ෂිතයි. මං තමයි මෙතන කියන්නේ මගේ PC එකට කිසිම කෙනෙක්ට එන්න බෑ. ඒ කියන්නේ මම තමයි ආරක්ෂිතම කෙනා කියලා හිතන දේ වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. මේක මොන දේ වුණත් බය වෙන්න දෙයක් නැහැ. මගේ PC එකට කාටවත් ඇක්සස් කරන්න බෑ. ඕකත් සාමාන්‍යයෙන් ජීවිතේ හිතනවා ඇත්තටම කතා කරොත්. ඒ කියන්නේ තමන්ගේ තියෙන වෛරස් කාඩ් එක තමන් විශ්වාස කරන වෙලාවල් එනවා. ඇත්තටම හැකර්ස්ලා කියන්නේ එක පොයින්ට් එකක් තියෙනවා මේ හැකර්ස්ලා කියන්නේ ඇයි කියන එක. එයාලා හැමතිස්සෙම හිතන්නේ අපි ඉන්න ලෙවල් එකට වඩා එක අඩියක් ඉස්සරහින්. ඒ හිතන දේත් එක්ක අපි පාවිච්චි කරන්නේ මොකක්ද කියන එක. මං අර කලින් කියපු කතාවෙන් ඔලුවට යන්නේ නැති. එයාලා එකපාරට හැක් කළේ නැහැ. බැංකුවට එකපාරට ඇටැක් එකක් ඉනිෂියේට් කරේ නැහැ. එයාලා ගියේ ප්‍රොසෙස් එකක අවුරුද්දක් අවුරුදු එකමාරක් අවුරුදු දෙකකට සමාන කාලයක් එයාලා බැංක් එක මොනිටර් කරා. එයාලා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගැන විස්තර එකතු කරා. ඒ කියන්නේ හැකර්ස්ලා හැම වෙලාවෙම ඉන්නේ අපේ විස්තර එකතු කරලා තමයි ඒගොල්ලෝ ඇටැක් කරන්නේ. අපිට ඇටැක් කරන්නේ අපි ගැන දැනගෙන. අපි පාවිච්චි කරන්නේ මොකක්ද කියන එක ගැන දැනගෙන. දැන් එහෙම අපේ ජීවිතේ වෙලා නැත්තම් හිතෙන්නේ මෙන්න මේකම තමයි. මට එහෙම වෙලා නැහැ. ප්‍රශ්නයක් නැහැ. මගේ මාව හැක් කළා මේගොල්ලන්ට ගන්න දෙයක් නැහැ. එහෙම හිතනවා. ඒ වුණාට එහෙම හිතන එක පුද්ගලයෙක් ඇති වැරදි ඊමේල් එකක් ඕපන් වෙලා නෙට්වර්ක් එකම ත්‍රූ ගිහිල්ලා මුළු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක්ම ඩවුන් යනවා. සෑහෙන ක්‍රිටිකල් දැනුවත් වෙලා ඉන්නවා කියන එක. සයිබර් සිකියුරිටි කියන දේ කිසිම වෙලාවක පරිගණක මත කම්පියුටර්ස් මත විතරක් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. සයිබර් සිකියුරිටි කියන දේ ඇතුලේ හැමතිස්සෙම වැදගත්ම සාධකය තමයි බිහේවියර් එක. බිහේවියර් කියන ෆැක්ට් එකේදී මම ආයි කියන්නේ හැසිරීම. හැසිරෙනවා නම් හැසිරෙන්නේ කවුද? වැරද්දක් කරන්නේ කවුද? people කියන ෆැක්ට් එකම තමයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේම අතින් තමයි මේ සම්පූර්ණයෙන්ම මේ වැඩේ වෙන්නේ. සහ සයිබර් සිකියුරිටි කියන කතන්දරේ සම්පූර්ණ කතන්දරේම ඇතුලේ මේ මිනිස්සු කියන කට්ටිය තමයි සෑහෙන්න වල්නරබල්. ඒගොල්ලෝ තමයි ගොඩක්ම ක්‍රිටිකල්. හරි. ඊට පස්සේ අපි කතා කරොත් මේ හැකර්ස්ලා එහෙම නැත්තම් ට්‍රෙට් ඇක්ටර්ස්ලා හැකර්ස්ලා එහෙම නැත්තම් ත්‍රෙට් ඇක්ටර්ස්ලා කියන කට්ටිය සාමාන්‍යයෙන් හැක් කරන්නේ මොකටද? මොන වගේ බලාපොරොත්තුවක් මතද මේගොල්ලෝ අපේ සිස්ටම් එකකට එන්නේ? මෙතන මේ මම පෙන්නලා තියෙන්නේ ඇත්තටම ඒ කියන්නේ data breach එකක් කියන්නේ අපේ තියෙන විස්තර එළියට ගියා. ඒක data breach එකක්. ඒ කියන්නේ අපේ
ඕගනයිසේෂන් එක හරි මොකක් හරි සිස්ටම් එකක් ඇතුලේ අපි ගාව තියෙන විස්තර ටික අපිට විතරක් පාවිච්චි කරන්න තියෙන දේවල් ටික පබ්ලිකලි අවේලබල් වුණොත් ඒක ඩේටා බ්‍රීච් එකක් කියලා තමයි කැටගරයිස් වෙන්නේ. ඉතින් වෙච්ච ඩේටා බ්‍රීචස් 2000ක විස්තර සම්රයිස් කරපු වෙබ් ඇප්ලිකේෂන් එක කියන වෙබ්සයිට් එකකින් කරපු රිසර්ච් එකක හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් හැකර්ස්ලා 41%ක්ම ගොඩාක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ රැන්සම් එකක්. ඒ කියන්නේ අපේ මෙතනදි ගත්තොත් මොකක්ද රැන්සම් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන අයිඩියා එකක් තියෙනවනේ. ඒ කියන්නේ අපිව මේවා කළා අපිව මිනිපියුලේට් කළා අපේ සිස්ටම් එක ක්‍රෑෂ් කරවලා අපේ තියෙන ෆයිල්ස් ටික එන්ක්‍රිප්ට් කළා මේගොල්ලෝ කියනවා මට සල්ලි දෙන්න සල්ලි දුන්නොත් ආයි ඕගොල්ලන්ගේ සිස්ටම් එක මං හදලා දෙන්නම් කියන එක. ඉතින් එතනින් එහාට ගියොත් ඉන්සයිඩර් ත්‍රෙට්ස් 27ක් තියෙනවා ඉන්සයිඩර් ත්‍රෙට්ස්. ඉන්සයිඩර් ත්‍රෙට්ස් කියන්නේ මොකක්ද කියලා මේ සරලවම පැහැදිලි කරොත් රැන්සම්වෙයාර් එක කියන එක අයින් කළා ඉන්සයිඩර් ත්‍රෙට් එක ගැන කතා කළොත් සාමාන්‍යයෙන් ඉන්සයිඩර් ත්‍රෙට් එකක් කියන්නේ ඇතුළෙන්ම වෙන ඇටැක් එකක්. ඒ කියන්නේ අපේ ඕගනයිසේෂන් එක ඇතුලේ අපිත් එක්කම ඉන්න පාර්ශවයක් තමයි මේ සාමාන්‍යයෙන් මොකක්ද අපේ තියෙන සිස්ටම් එක සහ එක්කෝ ඒ ඕගනයිසේෂන් එකේ තරහට ඒක කම්ප්‍රොමයිස් කරන්න කියලා හිතාගෙන මොකක් හරි දෙයක් කරනවා. එහෙම සිනාරියෝස් 27ක ප්‍රමාණයක් විතර තියෙනවා. ඊළඟට අර අපි කතාව පටන් ගනිද්දිම කියපු පොලිටිකල් දේශපාලනික බලපෑම් යටතේ සිදුවෙන ඇටැක්ස්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ දේශපාලනික බලපෑම් යටතේ සිදුවෙන ඒවට ඒ රටෙන් ස්පොන්සර් කරනවා. දැන් අතනදී අපි කතා කරපු අර ලාසරස් කියන ගෲප් එක කියන්නේ උතුරු කොරියාවෙන් සල්ලි දීලා මේන්ටේන් කරගෙන යන හැකර්ස්ලා ගෲප් එකක්. ඉතින් පොලිටිකල් කන්සෙප්ට්ස් මත ඒ කියන්නේ දේශපාලනික අවශ්‍යතා මත හැක් කරන පිරිසක් ඒ වගේම ඉන්නවා. ඊට පස්සේ ආසාවට හැක් කරන මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ සමහර හැකර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා අපි ඇතුලේ තියෙන දේවල් අරගෙන යන්න නෙමෙයි. අපි නිකන් උදාහරණයක් ගත්තොත් අපි අපේ වෙබ් ඇප්ලිකේෂන් එකක් ගමු. අපි ird.gov.lk ඒ වෙබ් ඇප්ලිකේෂන් එක ගත්තොත් ඒ වෙබ් ඇප්ලිකේෂන් එක ඇතුළට ඇවිල්ලා ඇප්ලිකේෂන් එක ඕපන් කරපු ගමන් අපි හිතමුකෝ වෙල්කම් පේජ් එක තියෙන්නේ. ඒ වෙල්කම් පේජ් එක වෙනුවට මම මෙතෙන්ට ආවා I was here කියලා මොකක් හරි නමක් දාලා අමුතු පින්තූරයක් දාලා බා හිතෙන විදිය මොකක් හරි ඇක්ටිවිටි එකක් කරලා තිබ්බොත් ඒ වගේ මෝටිව් එකකින් ඒ හැක් කරනවා කියන ෆැක්ට් එක ඒ දේ කරන්නේ සාමාන්‍යයෙන් තරගකාරීත්වය. ඒ කියන්නේ අනිත් හැකර්ස්ලා අතරේ මම තමා කැරක්ටර් එක කියලා පෙන්නන මම තමා මේ වැඩේ කරේ මේ වැඩේ කරන්න දැන් අපි 4-5 දිනක් විතර එකතු වෙලා මොකක් හරි දෙයක් කරන්න try කරනවා. ඒ try කරනදී හැමෝම ෆේල් වෙලා මම මේ දේ කරා කියලා මගේ සිග්නේචර් එකක් මං ඇතුලේ තියලා යන්න. ඕ වගේ අවස්ථාවලදී එහෙම බලාපොරොත්තුෙන් හැක් කරන කණ්ඩායමුත් ඉන්නවා. ඒ කියන්නේ තරගකාරී අවශ්‍යතාව මත හැක් කරන කණ්ඩායම් ඉන්නවා. ඇත්තටම මේ තරගකාරී අවශ්‍යතාව මත කියන ෆැක්ට් එක මේ ලෝක ඇතුලේ සෑහෙන්න ඒ කියන්නේ සල්ලි පවා දෙන ලෙවල් එකකට දැන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා අපි එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම්ස් වල වල්නරබිලිටිස්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන අවුලක් හොයලා දෙනවට සල්ලි දෙන. ඒවට කියනවා බග් බවුන්ටි කියලා. ඒ කියන්නේ අපිට සල්ලි හොයන්න පුළුවන් සිස්ටම් එක හැක් කරලා පෙන්නුවොත්. ඒක දැනගෙන කරන කට්ටියත් ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඕගනයිසේෂන් එකෙන්ම ක්‍රියාත්මක කරන බග් බවුන්ට් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ කියන්නේ අපේ තියෙන ඕගනයිසේෂන් එක ඇතුළෙන්ම අපි කියනවා අපේ සිස්ටම් එක හැක් කළොත් හැක් කරලා පෙන්නුවොත් ඕගොල්ලන්ට 10000ක් දෙනවා. ඉතින් එහෙම කිව්වට පස්සේ කට්ටිය තරගකාරී අවස්ථාව සල්ලි ගන්න උනාවට කොහොම හරි හැක් කරනවා. හැක් කරන කෙනා ඇතුළට ආවා කියලා Tamanට තහවුරු කරන්න මොකක් හරි සලකුණක් තියලා යනවා. එතකොට තමයි දන්නේ සිස්ටම් එක කම්ප්‍රොමයිස් වුණා කියලා. ඕක දැනුවත් ඕගනයිසේෂනල් ලෙවල් එකේ යන ඒවා තියෙනවා. ඊට පස්සේ එළියෙන් වෙන ඕගනයිසේෂන් එකවත් දන්නේ නැහැ මෙහෙම දෙයක් වෙනවයි කියන එක. වෙනම කණ්ඩායම් ඉන්නවා ඒ වගේ තරග ප්ලෑන් කරන සමහර වෙලාවට තියෙනවා. ඒ කියන්නේ සෑහෙන ෆෙස්ටිවල් එකක් එනම ලොකු ඉවෙන්ට් විදියට මේවා ඕගනයිස් කරන මේ අවස්ථා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් චීනේ රුසියාවේ වගේ ගත්තොත් මේ සල්ලි බලාපොරොත්තුවෙන් හැක් කරනවා කියන ඒවා තරඟ විදියට තියෙන. ඒක කණ්ඩායම් වෙනම එකතු වෙලා 4 දෙනාගේ 5 දෙනාගේ කණ්ඩායම් එකතු වෙලා දවසට ඒ කියන්නේ දවස් 2-3ක් ඒ කියන්නේ නොකඩවා
සම්පූර්ණ ඉවෙන්ට් එකක්ම විදියට හොස්ට් කරන මේ තරග තියෙනවා. capture the flag tournament කියලා කියන්නේ මේ තරග තියෙනවා. ඒවට සල්ලි දෙනවා, දින ණයට සල්ලි දෙනවා, එයාගේ රෙපියුටේෂන් එක වැඩි වෙනවා. ඔන්න ඔය ෆැක්ටර්ස් මත හැක් කරන පිරිසකුත් ඉන්නවා. ඊට පස්සේ සයිබර් වෝ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඒකට මම මෙහෙම උදාහරණයක් කියන්නම්. අපි ලංකාවේ පාර්ශවයක් විදිහට දැන් කවුරු හරි කෙනෙක් ඉන්දියාවට අදාළ ඉන්දියාවේ තියෙන ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක මොකක් හරි දෙයක් හැක් කරනවා. ඒක කම්ප්‍රොමයිස් කරනවා. එතකොට ඉන්දියාවේ ඉන්න පිරිසක් ඒහා සමානව ඇටැක් එකක් ලංකාවට කරනවා. මේක යනවා හෙන ලූප් එකක් වගේ. කියන්නේ අපි ඒගොල්ලන්ට ඇටැක් කරනවා, ඒගොල්ලෝ අපිට ඇටැක් කරනවා. ඒ කියන්නේ මේක ෆිසිකල් වෝ එකක් නෙමෙයි. තාක්ෂණයේ ආරක්ෂාව මත දුවන සයිබර් වෝ එකක් විදිහට මේවා වැඩ කරන වෙලාවල් ඉන්නවා. ඊට පස්සේ තරහ ගිය යූසර්ස්ලා ඉන්නවා. මේ ඩේටා බ්‍රීචස් වලට හේතු වෙන තරහ ගිය යූසර්ස්ලා කියන්නේ අපි සරලම උදාහරණයක් ගත්තොත් සල්ලි දුන්නේ නැහැ. මගේ පඩි වැඩි කරේ නැහැ. මගේ පඩි වැඩි කරපු නැති හින්දා මම දානවා Facebook එකේ මගේ මැනේජර්ගේ විස්තර ටික. ඔන්න ඔය වගේ හේතු මත විස්තර එළියට දෙන ඩේටා බ්‍රීච් කරන පාර්ශව ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මේවට වෙනම ප්ලැට්ෆෝම් තියෙනවා. ප්ලැට්ෆෝම් කියලා කියන්නේ වෙබ්සයිට් තියෙනවා. මට ඕන්නම් මගේ කම්පැනි එකේ මොනවාරි ක්‍රිටිකල් ඩේටා ටිකක් එළියට දාන්න මංගාව තියෙනවා නම් මම මංගාව තියෙන විස්තර ටික මට පබ්ලිකලි පබ්ලිෂ් කරන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා ස්පොන්සර් කරලා යන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය වෙබ් ඇප්ලිකේෂන්ස් තියෙනවා අප්ඩේට් වෙනවා හැමතිස්සෙම. රටවල් විදිහට වෙනම කැටගරීස් හදලා ඇමරිකාවේ වෙනම සයිට් පැත්තක් තියෙනවා. ඒ පැත්තේ තියෙන්නේ ඇමරිකාවේ තරහා ගිය කට්ටිය මට මෙහෙම දෙයක් වුණා. කම්පැනියෙන් මට මෙහෙම වැරද්දක් කරා. ඒක හින්දා මන් දන්නේ මේ දේවල් ටික මන් දෙනවා. සමහර වෙලාවල් තියෙනවා ඔය තරහා ගිය පිරිස් ඒ කියන්නේ ඇක්සස් කාඩ් පවා විකුණන්න දාන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඔච්චර ඉන්ඩෙප්ත් ලෙවල් එකකට යනවා. අපි බෑග්ග්‍රවුන්ඩ් එක තව ඇතුළට ආර බැලුවොත් ඩීප් වෙබ්, ඩාර්ක් වෙබ් ඒවයි මේ විස්තර විකුණන්න තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු සෑහෙන්න. ඒ කියන්නේ ඇතුළට යන්න මේ කතන්දරේ මාර විදියට ඉන්ට්‍රෙස්ටිං වෙනවා. ඊළඟට unknown motives මත. ඒ කියන්නේ අපි ඒකට උදාහරණයක් කිව්වොත් සාමාන්‍යයෙන් මම දන්නේ නෑ මම මේ කරන වැඩේ මෙහෙම බලපෑමක් තියෙනවයි කියලා. ඒ වුණාට නොහිතපු බලපෑමක් කියලා වෙබ් ඇප්ලිකේෂන් එක හැක් වෙලා මං කරන්න ගියේ මොකක්ද මගේ අවශ්‍යතාවය තිබ්බේ වෙබ් ඇප්ලිකේෂන් එකේ ඇඩ්මින් විදිහට සයිට් එකට අලුතෙන් පේජ් එකක් අප්ලෝඩ් කරන එක. ඒ වුණාට මගේ අතින් මොකක් හරි වැරද්දක් කියලා දැන් මේ පේජ් එකේ තියෙන ඩේටාබේස් එකේ තියෙන යූසර් ඩීටේල්ස් හැම දෙයක්ම එළියට ගිහිල්ලා තියෙනවා. ඩේටා එළියට බ්‍රීච් වෙලා තියෙනවා. ඒ කියන්නේ නොදැනුවත්කම මත අවශ්‍යතාවයක් නැතුව දන්නේ නැති කමින් වෙන ඇටැක්ස් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තියෙනවා සාමාන්‍යයෙන්. මෙතන ඇටැක් කියන ෆැක්ට් එක ඩිෆයින් කරලා තියෙන්නේ ඩේටා බ්‍රීචර්ස් කියන දේත් එක්ක. ඒ කියන්නේ ඩේටා එළියට යන අවස්ථා මත. හරි. මෙතනදී අපි ඉවලුවේට් කරපු අපි දන්නවද කියලා බලපු සයිබර් ත්‍රෙට්ස් කියන්නේ මොනවද කියන දේ. ඇත්තටම සයිබර් ත්‍රෙට් එකක් කියන්නේ අපේ තියෙන කම්පියුටර් සිස්ටම් එකට එහෙම නැත්නම් නෙට්වර්ක් එකට සහ අපේ තියෙන ඩිජිටල් ඩේටා වලට මොකක් හරි ඩැමේජ් එකක් කරන්න පුළුවන්. සහ එහා සමානව මොකක් හරි තියෙන ඩේටා ටික හොරගම් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මොකක් හරි හොරගම් කිරීමේ ඉන්ටෙන්ට් එකක් තියෙන ඕනෑම පරිගණක පද්ධතියකට ඇතුල් වෙන්න පුළුවන් විනාශකාරී දෙයක් සයිබර් ත්‍රෙට් එකක් කියලා අපිට කැටගරයිස් කරන්න පුළුවන්. මෙතනදී මම මේ ප්‍රසන්ටේෂන් එකේ මේකෙදි මම බේසිකලි සෝෂල් ඉන්ජිනියරින්, මැල්වෙයා, DDoS සහ man in the middle attacks කියන්නේ මොනවද කියන එක ගැන බේසික් අයිඩියා එකක් දෙන්නම්. මේ දේවල් ගැන අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නවත් ඇති දැන්ටමත්. සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ මොකක්ද? සෝෂල් ඉන්ජිනියරින් කියන්නේ මැනිපියුලේෂන් ටෙක්නික් එකක්. මං කිව්වේ කතාව පටන් ගනිද්දිම අපේ මේ සම්පූර්ණ මේක සයිබර් සිකියුරිටි කියන ෆීල්ඩ් එක ඇතුලේ මේ හියුමන් හැකින් කියන එක. ඒ කියන්නේ වල්නරබල්ම අපි. ඒ කියන්නේ පීපල් විදිහට අපි තමා මෙතන වල්නරබල්. අපේ තියෙන දුර්වලතා පාවිච්චි කරලා අපේ තියෙන නොදැනුවත්කම, අපේ තියෙන දැනුම ප්‍රමාණය අඩුයි කියන ෆැක්ටර්ස් පාවිච්චි කරලා හැකර්ස්ලා අපිව මැනිපියුලේට් කරන්න පාවිච්චි කරන ටෙක්නික්ස් තමා මේ සෝෂල් ඉන්ජිනියරින් කියන කතාව ඇතුළට වැටෙන්නේ. ෆිෂිං ඒක අපි හොඳටම දන්නවා. පාස්වර්ඩ්, ඊට පස්සේ බේටිං, ඊළඟට ස්පයිං, ස්කෑවෙයා, ඇක්සස්, ප්‍රීටෙක්ස්ටිං, විෂිං, මෙහෙම මේ සෝෂල් ඉන්ජිනියරින් කියන දේ සෑහෙන්න බ්‍රෝඩ් ඒරියා එකක් ඇතුළේ විහිදෙනවා. අපිට සාමාන්‍යයෙන් දැන්ට ලෝකය ඇතුළේ වෙන සක්සස්ෆුලි වෙන
ඇටක්ස් වල බේස් එක සෝෂල් ඉංජිනීරින්. ඒ කියන්නේ දැන් අපි මෙතන අපේ ප්‍රසන්ටේෂන් එක පටන් ගන්න කලින් කතා කරපු ඇටැක් එකෙත් මොකද්ද මෙතනදී මේගොල්ලෝ ඇක්සස් කරන්න පාවිච්චි කරලා තිබ්බ මෙතඩ් එක සෝෂල් ඉංජිනීරින්. මොකද HR සිස්ටම් එකේ HR කට්ටිය බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක දැනගෙන ඒකට මැප් වෙන විදිහට තමයි ඊමේල් එකක් කියවලා ඒ ඊමේල් එක through තමයි එයාලා ඉනිෂියල් ෆුට් හෝල්ඩ් එක පටන් ගත්තේ. ඒ කියන්නේ සිස්ටම් එක ඇක්සස් කරන්න පටන් ගත්තේ සෝෂල් ඉංජිනීරින් කියන දේ මාවිච්චි කරලා. හරි. එතනින් එහාට ගියාම අපි කතා කරමු මේ ෆිෂිං ඇටැක් එකක් කියන්නේ මොකක්ද කියන එක. අමුතුවෙන් කියන්න නම් දෙයක් නැහැ. අනිවාර්යෙන් දන්නවා ඇති. ෆිෂිං ඇටැක්ස් වල මම නිකන් බේසික් අයිඩියා එකක් දුන්නොත් අපි පාවිච්චි කරන ඊමේල් අපේ තියෙන ඊමේල් එක එහෙම නැත්නම් අපේ තියෙන අපි පාවිච්චි කරන Gmail එක හරි අපි පාවිච්චි කරන අපේ තියෙන ඕගනයිසේෂනල් මේල් එක හරි ඒ මේල් එකට අපිට එන ඊමේල් එකක් ක්ලික් කළා ඒ ඊමේල් එක through අපිව මැලීෂියස් සයිට් එකකට එක්කන් ගිහිල්ලා ඒ සයිට් එකේ අපේ විස්තර පුරවන්න කියලා ඒ පුරවන විස්තර වලින් හැකර්ස්ලා ඒ විස්තර ටික පාවිච්චි කරලා අපේ සිස්ටම්ස් වලට ඇක්සස් කරන්න පාවිච්චි කරන ඔය ප්‍රොසෙස් එක තමයි මෙතනදී අපි ෆිෂිං කියලා කතා කරන්නේ. ඇත්තටම මේ ෆිෂිං කියන්නේ අපිට මේ ෆිෂිං ඇටැක්ස් කියන දේ මම නෝමලි කිව්වොත් අපිට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ සෑහෙන්න වෙන දේවල්. අපි නොදැනුවත්ව වුණත් අපි මාර විදිහට මේ ෆිෂිං ඇටැක්ස් වලට වල්නරබල්. අපි අපේ ෆෝන් නම්බර්ස් එළියට ගිහිල්ලා තියෙනවා. ඕගොල්ලෝ හිතලා තියෙනවද කිසිම වෙලාවක කොහොමද මගේ ෆෝන් නම්බරේ මේ කම්පැනියෙන් මෙන්න මේ කට්ටිය මට මේ ප්‍රොමෝෂන් මැසේජ් එවන්නේ මගේ ෆෝන් නම්බරේ කොහෙන් අරගෙනද? මම ෆෝන් නම්බරේ කාටවත් දීලා නැහැනේ. මගේ ෆෝන් නම්බරේ කොහොමද එළියට ගියේ? එතකොට අපේ ඡන්දේ දවස්වල මට කොහොමද අපේ අපේක්ෂකයෝ එයාලට ඡන්දේ දාන්න කියලා මැසේජ් එව්වේ? මෙච්චර මැසේජ් ගොඩක් මට ආවේ කොහොමද? ඔය හැම දෙයක්ම අවසානයේ මැප් වෙන්නේ මේ ෆිෂිං කියන දෙයට. අපි කොතනකාරී අපේ රෙජිස්ට්‍රේෂන් ෆෝම්ස් වල එහෙම නැත්නම් අපේ මොකක් හරි පොයින්ට් එකකදී අපේ ෆෝන් නම්බර් එක අපි එන්ටර් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ෆෝන් නම්බරෙන් එහාට ගියාම අපේ ඊමේල් එක ඊට පස්සේ අපේ යූසර් නේම්ස් අපේ පාස්වර්ඩ් ඊළඟට අපේ ඇඩ්‍රසස් මේ අපේ ලොකේෂන් අපේ මොනවා හරි ඔය සයිට්ස් වලින් අපි දේවල් බයි කරද්දී අපේ ඩීටේල්ස් අපි සේව් කරන මේ හැම දෙයක්ම කෙලවර මැප් වෙන්නේ මේ ෆිෂිං කියන දේට එක්ක. ඒ කියන්නේ නිකන් හිතන්න අපිට ඊමේල් එකක් එනවා අපි ගමු අපි දරස් එකෙන් දේවල් ඕඩර් කරලා ගෙන්න ගන්නව පුරුද්දක් විදියට. අපිට සල්ලි තියෙන වෙලාවට අපි පොඩි පොඩි දේවල් ටිකක් දානවා. ඉතින් අපේ මේ ඇක්ටිවිටීස් මෙහෙම දේවල් වෙනවා කියන එක දැනගෙන අපිට කොමන් ඊමේල් එකක් එනවා අපේ ඊමේල් එකට දරස් එකෙන් මෙහෙම ඔෆර් එකක් තියෙනවා. මේ ඔෆර් එකට යන්න මේක ලින්ක් එක උඩ ක්ලික් කළා මේ ඔෆර් එකට ගියාට පස්සේ ඔයා 1000ට කොළඹ දිගන්න හෑන්ඩ් ෆ්‍රී එක රුපියල් 5ට මෙතන ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ අපිට හිතා ගන්න බැරි තරම් ඒ කියන්නේ පුදුම හිතන තරම් ඩිස්කවුන්ට් එකක් පෙන්නලා අපිව ගෙන්න ගන්නවා. අපි මේ ලින්ක් එක උඩ ක්ලික් කරලා අපි යන්නේ අපේ ඔරිජිනල් දරස් එකට නෙමෙයි. අපි ගිහිල්ලා නතර වෙන්නේ හැකර්ස්ලා හදපු දරස් එක වගේම ඒ හා සමානවම සිමියුලේට් කරපු ඒ විදිහම තවත් වෙබ්සයිට් එකකට. ඒ වෙබ්සයිට් එකට ගියාම අර විදිහටම අපිට ඩීටේල්ස් ටික පෙන්නනවා. දරස් එකේ අපි දකින හෑන්ඩ් ෆ්‍රී එක සහ ඒකේ ප්‍රයිස් එක ඒකට රිවිව්ස් දාලා තියෙනවා. ඔරිජිනල් සයිට් එක වගේමයි කිසිම වෙනසක් නෑ. ඇහැට බලලා කිසිම වෙනසක් හොයාගන්න බෑ. ඉතින් ඒ සයිට් එකට ගිහිල්ලා අපි එතන කාට් එකට ඒක ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන buy now දීලා අන්න එතනදී අපේ ඇඩ්‍රස් එක දානවා. ඊට පස්සේ අපේ නම දානවා. අපේ ටෙලිෆෝන් නම්බරේ දානවා. ඊට පස්සේ හරි ලස්සන තැනකට එනවා පේමන්ට් එක. පේමන්ට් එක මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ දැන් දරස් එකේ නම් මම දන්න විදිහට කාඩ් පේමන්ට් පුළුවන්, කෑෂ් ඔන් ඩිලිවරි, සෑහෙන දේවල් පුළුවන්. මේගොල්ලෝ කියනවා කන්ඩිෂන් එකක් දානවා මේ ප්‍රොඩක්ට් එකට සල්ලි ගෙවන්න පුළුවන් කාඩ් එකෙන් විතරයි. ඔන්ලයින් පේමන්ට් විතරයි කියලා. හරි කමක් නැහැ මගේ කාඩ් එකේ රුපියල් 5ක් ඇතිනේ කියලා හිතාගෙන මම මගේ කාඩ් ඩීටේල්ස් සෙන්ඩ් කරනවා. හරි ප්‍රශ්නයක් නැහැ. සක්සස් වෙනවා. ඕඩර් එක ප්ලේස් වෙනවා. ඕඩර් එක ප්ලේස් වුණාට පස්සේ මට කන්ෆර්මේෂන් මේල් එකකුත් එන්න පුළුවන්. ඔයාගේ ඕඩර් එක මේ දවසේ වෙද්දී එයි මෙහෙමයි කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තව මාසයක් එකහමාරක් දෙකක් එච්චර කල් යන්නේ නැහැ සාමාන්‍යයෙන්. සතියක් දෙකක් විතර බලනවා එන්නේ නැහැ. ඊට පස්සේ අපි try කරනවා අපේ order එක track කරන්න. අපි යනවා ඒ link එකේ තිබ්බ website එකට. website එක නැහැ. එහෙම site එකක් එතකොට නැහැ. අර page not found කියලා error එකක් අපිට පෙන්නනවා. එහෙම site එකක් ඇත්තටම නැහැ. ඒගොල්ලෝ තමන්ගේ වැඩ ටික කරගෙන site එක අයින් කරගෙන. හරි ඒකත් ප්‍රශ්නයක් නැහැ කියලා අපි shape එකේ ඔහොම ඕන දෙයක් වෙච්ච දෙන් කියලා ඉන්නකොට අපිට ටික දවසක් යද්දී messages එනවා. අපේ කාඩ් එකෙන් සල්ලි කැපෙනවා කියන එක. දැන්
අපි දැන් IT ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න කෙනෙක් විදිහට සාමාන්‍යයෙන් අපි අපේ ඔය කාඩ්ස් අපි සමහර දේවල් වලට ඇඩ් කරලා තියෙන ඔය අපි cloud එක ගත්තොත් දැන් AWS Google ඒ වගේ platforms අපි පාවිච්චි කරනවා නම් අපි කාඩ් එක ඇඩ් කරලා තියෙන ඔය සමහර වෙලාවල් වලට මාසෙට පොඩි ගණන් කැපෙනවා. ඒ පොඩි ගණන් කැපෙද්දි සමහර වෙලාවල් තියෙනවා අපි ගණන් ගන්නෙ නැහැ. රුපියල් 100ක් 150ක් කැපෙනවා. ඊට පස්සේ රුපියල් 500ක් ඊළඟට 1000 ඌට වැඩි වෙන්නත් පුළුවන්. අර ලෙවල් එකකට එනකන් අපි දන්නේ නැහැ අපේ තියෙන කාඩ් එකෙන් සල්ලි ටික පුළුවන් තරම් කාඩ් එක කැන්සල් කරනකම් සල්ලි අදිනවා. හදිස්සියවත් අපිට ඊමේල් නොටිෆිකේෂන් එහෙම නැත්නම් ෆෝන් එකට මැසේජ් එක එන ඔප්ෂන් එක අපි එනේබල් කරලා තිබ්බේ නැත්නම් පොතනකාරි වෙලාවක කාඩ් එකෙන් කාඩ් එක දාලා සල්ලි ගන්න ගියාට පස්සේ අනේ මට වැටිච්ච පඩිය කාඩ් එකේ නෑ කියලා තමයි අපි අන්තිමට නතර වෙන්නේ. මොකක්ද උනේ කියලා කාටවත් හිතා ගන්න බෑ. සමහර වෙලාවල වලට දැන් දැන් ලංකාව ඇතුලේ තියෙන ගොඩාක් බැංකු වලින් ඕක ඔය වෙන මැලීෂියස් ට්‍රාන්සැක්ෂන්ස් නවත්තන්න ගොඩක් ස්ටෙප්ස් අරන් තියෙනවා. ඇත්තටම කියනවා නම් ඒ කියන්නේ ලංකාවේ තියෙන කොමර්ෂල් බැංක් එක වගේ මොකක් හරි දෙයකින් අපි පිටරට ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එයාලා ඒක හෝල් කරගෙන අපිට කෝල් එකක් අරගෙන කන්ෆර්ම් කරගෙන යන ලෙවල් එකටම දැන්ට ඒ කියන්නේ සිකියුරිටි මෙෂර්ස් අරන් තියෙන්නේ. ඒ වුණාට ඒවා වැඩ නොකරන වෙලාවල් වලට සහ ඒ වගේ ප්‍රොසෙස් පාවිච්චි නොකරන බැංකුවලදී ඔය දේ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය 2 factor verification කියන එක අපි පේමන්ට් එකක් කරද්දී සමහර බැංකුවල අපිට මැසේජ් එකක් එනවා මේ පේමන්ට් එක කන්ෆර්ම් කරන්න. ඒ වුණාට සමහර වෙලාවල් වලට අපි පේමන්ට් කාඩ් එක ඇඩ් කරා කියලා අපිට කන්ෆර්මේෂන් එකක් අපිට 2 factor එකක් එන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒක මම පර්සනලි දැකලා තියෙනවා 2 factor එකක් එන්නේ නැතුව අපේ උපරිම ඒ කියන්නේ අපේ පේමන්ට් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වෙන ඒ වගේ වෙලාවල් වලදී ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ. අපේ කාඩ් ඩීටේල්ස් එළියට ගිහිල්ලා තිබ්බොත්. හරි. ඊළඟට එතනින් එහාට කතා කළොත් මේ සෝෂල් ඉන්ජිනියරින් මේ ෆිෂිං ඊමේල් එකක් අපි කොහොමද අයිඩෙන්ටිෆයි කරගන්නේ කියන එක ගැන කතා කරොත් ගොඩක් වෙලාවට මේ ඩොමේන් එක කියන දේ. ඩොමේන් එක කියන දේ අපි එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් දකින ඩොමේන් එකක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි හිතමු combank.com එහෙම නැත්නම් .lk හරි මොකක් හරි ඒගොල්ලෝ පාවිච්චි කරන ඩොමේන් එක සමහර වෙලාවල් වලට .en කියලා මොකක් හරි ඒ කියන්නේ අග තියෙන ඩොමේන් එක වෙනස් කරලා එවනවා. එහෙම වෙලාවල් වලට අපි ඩොමේන් එක චෙක් කරන්නේ නැතිව හිටියොත් ඩොමේන් එකේ වෙන්නේ මොකද්ද? ඩොමේන් එක වැලිඩ් ඩොමේන් එකක්ද නැද්ද කියලා චෙක් කරන්නේ නැතිව හිටියොත් එතන වෙන්න ඕන වැඩේ වෙලා ඉවරයි. අංක එකටම ඩොමේන් එක චෙක් කරන්න දැනගන්න ඕනේ. ඊළඟට සමහර වෙලාවල් එනවා ඔයගොල්ලෝ දකිනවා ඇති මට මේක අපි ඉංග්‍රීසි භාෂාවේ ඒ අකුර මේ තියෙන්නේ මෙන්න මේ ඒ අකුර සහ අපි සාමාන්‍යයෙන් කීබෝඩ් එකේ සමහර වෙලාවල් වලදී ටයිප් කරද්දී ටයිප් වෙන නෝමල් ඒ අකුර ඔය කැරක්ටර්ස් දෙක හොඳට මතක තියාගන්න. කම්පියුටර් එක රීඩ් කරන්නේ යුනිකෝඩ් දෙකක් විදියට. ඒ කියන්නේ කම්පියුටර් ලැන්ග්වේජ් එකට ගියාම මේ දෙක කැරක්ටර්ස් දෙකක් විදියට ගන්න. ඒ කියන්නේ ඒ අකුර නෝමල් ඒ අකුර සහ අර සිම්බොලික් මෙතන පාවිච්චි කරලා තියෙන මේ අකුර වෙන වෙනම කැරක්ටර්ස් දෙකක් විදිහට තමයි කීබෝඩ් ලේඅවුට් වල තියෙන්නේ. කීබෝඩ් එක කියවන්නේ. මැෂින් එක කියවන්නේ. කීබෝඩ් එක නෙමෙයි. මැෂින් එක කියවන්නේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී අපි දකින ඩොමේන්ස් වල සාමාන්‍ය නෝමල් අපි මෙතනදී පාවිච්චි වෙලා තියෙන ඒ අකුර වෙනුවට සාමාන්‍ය නෝමලි අපි අතින් ලියන ඒ අකුර වැදිලා තිබ්බත් ඒ ඩොමේන් දෙකක් විදිහට තමයි අඳුරගන්නේ සිස්ටම් එකෙන්. ඒ කියන්නේ ඒ නම පාවිච්චි කරලා ඩොමේන්ස් දෙකක් එක අකුරක් එක සිම්බල් එකක් වෙනස් කරලා ඩොමේන්ස් දෙකක් වුණත් ඕනම කෙනෙක්ට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ඊළඟට ගොඩක් වෙලාවට ෆිෂිං ඊමේල් එක සබ්ජෙක්ට් එක ගොඩක් වෙලාවට සස්පීෂියස් ලොකු ඩිස්කවුන්ට් එකක් තියෙනවා ඇවිල්ලා බලන්න. එහෙම නැත්නම් ඔයා මෙච්චර ගාණක් දිනලා තියෙනවා මෙතෙන්ට ඇවිල්ලා බලන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට මට හම්බ වෙලා තියෙනවා මේ ඔයා වෙබ්සයිට් එක ඔයා හදපු වෙබ්සයිට් එකේ පාවිච්චි කරන්නේ අපේ ෆොන්ට් එක. අපි ඒකට නඩු දානවා. ඒකින්ද මෙතන කරලා තියෙන දේවල් වලට ඔයා ඇක්ෂන් එකක් ගන්න. ඔය වගේ ඒ කියන්නේ හරිම අර කම්ප්ලෙක්ස් අපිට හිතාගන්න බැරි ලෙවල් එකට පවා යන ෆිෂිං ඊමේල්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවල් වලට ඊමේල්ස් එවනවා මට ඒ කියන්නේ සමහර ඊමේල්ස් හම්බ වෙලා තියෙනවා අපේ මේ සමහර ඊමේල්ස් හම්බ වෙලා තියෙනවා රැන්සම්වෙයා ඉල්ලන. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට ප්‍රෙෂර් කරනවා මම දන්න ඔයාගේ මැෂින් එකේ බ්‍රවුසර් එකේ ඔයා මොනවද කරන්න කියන එක. ඒ කියන්නේ කෝපරේට් ඊමේල් එකට එන්නේ.
කෝපරේට් ඊමේල් එකට එනවා මම දන්න ඔයා මේ මැෂින් එකේ මේ දේවල් කරනවා මම ඔයාව මෙච්චර කාලයක් වෙබ්කැම් එකෙන් මොනිටර් කරගෙන හිටියේ මං ගාව වීඩියෝ තියෙනවා මම දන්න ඔයාගේ හිස්ට්‍රි එක ඔයා මට මේ දවස් වෙද්දි මෙච්චර ගාණක් දුන්නේ නැත්තම් මම මේ දේවල් පබ්ලිකලි එළියට දානවා මෙහෙම කියලා බය කරන ලෙවල් එකට තමයි මේ සෝෂල් ඉන්ජිනියරින්ග් කරලා පාවිච්චි කරන ඊමේල්ස් අපිට එදිනදා ජීවිතේ හම්බ වෙන්න පුළුවන් ඒකින්ද හැම දෙයක් ගැනම කල්පනාවෙන් ඉන්න ඕනේ ඊළඟට ගොඩක් වෙලාවට පාවිච්චි කරන භාෂාව ඉංග්‍රීසි භාෂාව ඒකේ පාවිච්චි කරලා තියෙන ඉංග්‍රීසි භාෂාව අපි එදිනදා කොමන් දකින ඉංග්‍රීසි වලට වැඩිය වැරදි තියෙන්න පුළුවන් ග්‍රැමර් මිස්ටේක්ස් තියෙන්න පුළුවන් ඊට පස්සේ අනිවාර්යෙන් ගොඩාක්ම වෙලාවල් වලට ෆිෂිං ඊමේල් එකක ලින්ක් එකක් තියෙනවා ඒ කියන්නේ මෙන්න මේක උඩ ක්ලික් කරලා ඔයා ඊටු ටික කරන්න කියන මැසේජ් එක ඊමේල් එකෙන් දෙන්නේ ඒ ඊමේල් එක ඇතුලේ තියෙනවා ලින්ක් එකක් ඒ ලින්ක් එක උඩ ක්ලික් කළාට පස්සේ තමයි ඊටු ටික ප්‍රොසෙස් වෙන්නේ ඒ කියන්නේ ෆිෂිං ඊමේල් එකක් අපිට ගොඩක් වෙලාවට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මොකක් හරි ඇප්ලිකේෂන් එකක ලින්ක් එකක් විදිහට අපිට එතන පෙන්නනවා නම්